අපි එහෙනම් පාඩම පටන් ගමු. අපි මෙතනදී සාකච්ඡා කරන්න යන්නේ legal systems. එතකොට legal systems සම්බන්ධයෙන් ඔයගොල්ලෝ මේ වෙනකොට මේවා කීපයක් කළා, පාඩම් කීපයක් අපි සාකච්ඡා කළා. ඒකේ විශේෂම පාඩමක් විදිහට සාකච්ඡා කළේ කොහොමද අපේ යටත් විජිත යුගයේ ඇතුළේදී යුක්තිය පසුතැවීම සම්බන්ධයෙන් ක්‍රියාකාරීත්වය දරුවේ සහ එතනින් ඉදිරියට රෝමලන්දේසි නීතිය කොහොමද අපේ රටේ නීතියේ කොටසක් බවට පත් වුනේ කියන එක. හරි. ඔන්න ඔය දෙක තමයි අපි සාකච්ඡා කළේ. එතකොට විශේෂයෙන්ම මම ලියන එක ඔයගලන්ට පේනවද? දැන් පේනවා සර්. හරි. රෝමලන්දේසි නීතිය. එතකොට රෝමලන්දේසි නීතිය අපේ රටේ කොටසක් බවට පත් වුනේ කුමන ආකාරයෙන්ද? මොනවාද රෝමලන්දේසි නීති? බතාවියානු ව්‍යවස්ථා කියන්නේ මොනවාද? මේ බතාවියානු ව්‍යවස්ථාවල පැරණි බතාවියානු ව්‍යවස්ථා, නව බතාවියානු ව්‍යවස්ථා කොහොමද දාළුනේ? විනාඩියකින්ම. හරි. මම අහනව නේද? සර් කලින් ටිකක් ඇහෙන්නේ නැතුව ගියා. හරි දැන් අහනවද? දැන් ඇහෙනවා සර්. හරි. එතකොට රෝමලන්දේසි නීතිවල අදාළත්වය සම්බන්ධයෙන් අපි සාකච්ඡා කරගෙන ආවා. රෝමලන්දේසි නීති. මේවා තමයි ෆස්ට් කැට් එකේ සාකච්ඡා කරපු ටික. බතාවියානු ව්‍යවස්ථාවන් වලට අදාළව නව බතාවියානු ව්‍යවස්ථා කොහොමද පැරණි බතාවියානු ව්‍යවස්ථාද නව බතාවියානු ව්‍යවස්ථාද අදාළ වුනේ? මේ දෙක අතර තිබ්බ ගැටුම කොයි වගේද? සහ රෝමලන්දේසි නීතිය කොහොමද අදාළ වුනේ පොදු නීති තත්වයට කාසුස් ඔමිසුස් රූල් එකට කොහොමද මේක ඇප්ලයි වුනේ කියන කොටසින් කතා කරලා අපි අවසන් කළා ඔයගොල්ලන්ගේ කැට් 1 වලට අදාළ කොටස. හරි. මෙතනින් ඉදිරියට අපිට මේ කැට් 2 වලට අදාළව ප්‍රධාන පාඩම් දෙකක් සාකච්ඡා කරන්න තියෙනවා. හරි. පාඩම් 3-4ක් තියෙනවා කෝස් බුක් එකට අදාළව. නමුත් ඒක මම හඳුනාගන්නේ ප්‍රධාන පාඩම් දෙකක් විදිහට. හරි. මොනවාද මේ ප්‍රධාන පාඩම් දෙක කියලා බැලුවොත් එහෙම ඒ ප්‍රධාන පාඩම් දෙක තමයි මෙතනදී අපිට සාකච්ඡා කරන්න තියෙන පළවෙනියටම අපිට සාකච්ඡා කරන්න තියෙනවා ඉංග්‍රීසි නීතියේ අදාළත්වය කියන කොටස. හරි. ඉංග්‍රීසි නීතිය කොහොමද අපේ රටේ නීතියේ කොටසක් බවට පත් වුනේ කියන එක. හරි. ඉංග්‍රීසි නීතිය කොහොමද අපේ රටේ නීතියේ කොටසක් බවට පත් වුනේ. මේක ප්‍රධාන කොටස් දෙකකින් අපිට ඉගෙන ගන්න තියෙනවා. එකක් ව්‍යවස්ථාවන් හරහා කොහොමද ඉංග්‍රීසි නීතිය ව්‍යවස්ථාපිත නීතියක් විදිහට අපේ රටේ නීතියේ කොටසක් බවට පත් වුනේ කියන එක ඉගෙන ගන්න තියෙනවා. දෙවෙනියට අපිට ඉගෙන ගන්න තියෙනවා නඩු තීන්දුව හරහා කොහොමද ඉංග්‍රීසි නීතිය අපේ රටේ නීතියේ කොටසක් බවට පත් වුනේ කියන එක. හරි. ඒතර මේ දෙකෙන් සමහර වෙලාවට එක්ක ව්‍යවස්ථාපිත නීතිය ලකුණු 20කින් අහන්න පුළුවන්, එක්ක නඩු තීන්දුව හරහා ඉංග්‍රීසි නීතිය අදාළ වෙච්ච එක ලකුණු 20කින් අහන්න පුළුවන්. එහෙම නැත්නම් මේ පාඩමෙන් ලකුණු 20ක ප්‍රශ්නයක් දීලා ලකුණු 10කට ව්‍යවස්ථාපිත නීතිය අදාළ වීමත්, ලකුණු 10කට නඩු තීන්දුව හරහා අදාළ වීමත් අහන්න පුළුවන්. ඒ කියන්නේ මේ දෙකම අනිවාර්යෙන් බලා ගන්නට ඕනේ. හරි. මේ දෙකම අනිවාර්යයෙන්ම බලාගත යුතු පාඩම් විදිහට අපි හඳුනා ගන්නවා. එතකොට මේ පාඩම් දෙක පිළිබඳව සාකච්ඡා කරනකොට මේකේ විශේෂයෙන්ම අපිට සාකච්ඡා කරන්න තියෙන්නේ ඉංග්‍රීසි නීතිය අදාළත්වය කොහොමද අපේ පොදු නීතිය ඇතුළට ආවේ අර රෝමලන්දේසි නීතිය කතා කළා වගේම ඉංග්‍රීසි නීතිය ඇතුලේ ඔවුන්ගේ උත්සාහයන් කොහොමද ඔවුන් කොයි වගේ ආකාරයකින්ද අපේ රටේ නීතියේ කොටසක් බවට පත් වුනේ කියන එක. හරි. පහසු පාඩම් මේවා ලොකු අමාරු පාඩම් නෙමෙයි. ඊළඟට අපිට සාකච්ඡා කරන්න තියෙනවා වැදගත්ම පාඩමක්. හරි. ඒක ෆයිනල්ස් වලටත් අහනවා. ඒ වගේම කැට් 1 වලට කැට් 2 වලටත් අහන ප්‍රධානම පාඩමක් ඊළඟ පාඩම උඩ රට නීතිය. හරි. ඊළඟ පාඩම උඩ රට නීතිය. මේක ප්‍රධාන පාඩමක්. මේකත් අපි ප්‍රධාන කොටස් දෙකකින් හඳුනා ගන්නවා. එකක් තමයි උඩ රට නීතියේ ප්‍රාදේශීය පදනම. හරි උඩ රට නීතියේ ප්‍රාදේශීය පදනම කියන පාඩම විදිහට හඳුනා ගන්න. කෝස් බුක් එකට ටැලි කරන්න යන්න එපා. කෝස් බුක් එකේ ওই විදිහට නැහැ. නමුත් අපි ප්‍රශ්න හදන විදිහට සහ
පාඩමේ තියෙන වැදගත්කම අනුව තමයි මම මේ කොටස් වලට කඩන්නේ. මේ කොටස් 90 ඉගෙන ගත්තාම අපිට ප්‍රශ්නය අවබෝධ කරගන්න ලේසියි. ඊළඟ එක තමයි උඩරට නීතියේ පුද්ගලික පදනම සහ අදාළත්වය. පුද්ගලික පදනම සහ උඩරට නීතියේ අදාළත්වය කොහොමද අදාළ වෙන්නේ වර්තමානය සඳහා කියලා. හරි. ඔන්න ඔය කොටස් දෙක තමයි ඔයගොල්ලන්ගේ CAT 2 වලට එන්නේ legal systems වල. හරි. එහෙනම් අද දවසේදී අපි සාකච්ඡා කරනවා ප්‍රථමයෙන්ම මේ ඉංග්‍රීසි නීතියේ අදාළත්වය නඩු තීන්දුව හරහා කියන කොටසින්. එතකොට හෙට දවසේදී කතා කරනවා ඉංග්‍රීසි නීතියේ අදාළත්වය ව්‍යවස්ථාපිත නීතියේ ඇතුලේ කොහොමද වෙන්නේ කියලා. එතකොට අදයි හෙටයි ඇතුළත legal systems වල එක කොටසක් ඉවරයි CAT 2 වලට අදාළව. හරි. තව දවසක් දාගෙන අපි උඩරට නීතිය සාකච්ඡා කරමු. හරි. එතකොට අද උදේ වරුවේදී 8 ඉඳලා 10 දක්වා කාලය පැය දෙකකදී මොකද මේ දෙකම එකට කරන්නේ නැත්නම් පැටලෙනවා. හරි ව්‍යවස්ථාපිත නීතිය නඩු තීන්දුව නීතිය ගත්තාම ව්‍යවස්ථාපිත නීතිය ඇතුලේ පනත් රාශියක් සාකච්ඡා කරන්න තියෙනවා. ඒ හින්දා ඒක පැටලෙන ස්වරූපයක් තියෙනවා. ඒ හින්දා වෙන වෙන වශයෙන් අපි කරමු. හරි. එහෙනම් අපි දෙවැනි කොටසට යමු. ඒ කියන්නේ අපි ඉංග්‍රීසි නීතියේ අදාළත්වය කොහොමද නඩු තීන්දුව හරහා අදාළ වුණේ කියන එක තමයි අද දවසේදී සාකච්ඡා කරන්නේ. තාම ටියුට් එක ඕගලන්ට හම්බ වෙලා නැහැ. පන්ති ඉවර වෙද්දී ඕගලන්ට ටියුට් එක ගන්න පුළුවන්. හරි. මෙන්න මේක. හරි. කොහොමද මේකේ තියෙන්නේ reception of English law through the judicial decisions. මේක ආන්ස් එකක් විදිහට ඕගලන්ට හම්බ වෙන එකක්. ටියුට් එකක් නෙමෙයි. ටියුට් එක කියන්නේ සටහනක් නෙමෙයි. ඇත්තටම මේක ආන්ස් එකක්. මොකද මේක සටහනක් දීලා තියරි එකක් විදිහට උගන්වලා ඉස්සරහට ආයුතු ප්‍රශ්නයක් නෙමෙයි. මොකද මේක ගැටලු ප්‍රශ්නයක් හදන්න බෑ. අනිවාර්යයෙන්ම හැදෙන්නේ තියරි ප්‍රශ්නයක්. හරි. ඒතර ඉංග්‍රීසි නීතිය අදාළත්වය සම්බන්ධයෙන් ගැටලු ප්‍රශ්නයක් හදන්න බෑ. එක්කෝ ඉංග්‍රීසි නීතිය ව්‍යවස්ථාපිතව අදාළ වෙන ආකාරය, එක්කෝ ඉංග්‍රීසි නීතිය කොහොමද නඩු තීන්දුව හරහා අදාළ වුණේ කියන එක විතරයි මෙතනදී අහන්න පුළුවන්. ඒ හින්දා අපි මේක උත්තරයක් විදිහටම සාකච්ඡා කරගෙන යමු. ඒක ඕගලන්ට පහසුවක් වෙයි උත්තරයක් ලියන විදිහ අවබෝධ කරගන්නත් එක්ක. නමුත් මේක උත්තරයත් එක්කම මේ උත්තරය ඇතුලේ සටහනේ කොටසුත් අන්තර්ගත වෙලා තියෙනවා. හරි. එහෙනම් අද අපේ පාඩම තමයි මොකක්ද ඉංග්‍රීසි නීතිය කොහොමද අපේ පොදු නීතියේ කොටසක් බවට පත් උනේ. හරි. අපි මෙතනට යන්න කලින් අපි පොඩ්ඩක් සාකච්ඡා කරගෙන යමු. හරි. ලන්දේසි ජාතිකයන් හිටියා. ඔවුන් ලන්දේසි නීති පද්ධතිය අපේ රටට හඳුන්වලා දීමක් සිද්ධ කරලා තිබ්බා. ඒ ලන්දේසි ජාතිකයන් විසින් ඒමියන්ස් ගිවිසුම හරහා 1802 දී අපේ ලන්දේසි මුහුදුබඩ පළාත් ටික ඔක්කොම ඉංග්‍රීසීන්ට ප්‍රදානය කළා. ඉංග්‍රීසි ජාතිකයන් පස්සේ මොකද කළේ? මට කියන්න බලන්න. ඔවුන්ගේ නීති සම්ප්‍රදාය ඉස්සරහට කරගෙන යනවා කිව්වද? එහෙම නැත්නම් ලන්දේසි නීති සම්ප්‍රදායන් ඒ ලන්දේසි නීතිය ඒ විදිහට ඉස්සරහට අරගෙන යනවා කියලා කිව්වද? මොකද ඔවුන්ගේ මතවාදයේ බවට පත් වුණේ. ලන්දේසි නීති ඉදිරියට ගෙන යනවා කියන එක. ලන්දේසි නීතිය ඉදිරියට ගෙනියනවා කිව්වා. ඇයි එහෙම ඒගොල්ලෝ කිව්වේ? ඉතින් ඒගොල්ලන්ට තිබ්බනේ කෙලින්ම ඉංග්‍රීසි නීතිය ඇඩොප්ට් කරලා ගන්න. කෙලින්ම ඇප්ලිකේෂන් එකක් කරන්න පුළුවන් ඉංග්‍රීසි නීතිය අපේ රටේ නීතියට දාලා කරනවා කියලා. ඇයි එහෙම කරන්නේ නැතුව ඔවුන් ලන්දේසි නීතිය ඉදිරියට ගෙනියනවා කියලා කිව්වේ? ඒ කාලෙදී යටත් විජිතවලට අර අනුගමනය කරන්න ඕන නීති තිබ්බා. ඒ වෙදී අර ඒ පැවති නීතිය තමයි මූලිකත්වය දෙන්න ඕනේ කියලා. මොකද්ද මට පොඩ්ඩක් අහුන්නේ. ඒ වෙනකොට යටත් විජිතවලට පාලනය කරන්න නීතියක් තිබ්බා. ඒ වෙදී අර තිබුණ නීතිය තමයි ඉස්සරහට අරගෙන යන්න ඕනේ කියලා. ඒකට අනුව තමයි. කැම්බල්ලරෙහි හෝල් නඩුවේදී ගත්තුව. කැම්බස් වර්සස් හෝල් නඩුවයි තව 1799 ප්‍රකාශය. හරි. මේ 1799 ප්‍රකාශය සහ කැම්බල්ලරි හෝල් නඩු තීන්දුවේ ඉදිරිපත් කරපු ප්‍රධාන මූලධර්ම හතරක් තියෙනවා. මේ ප්‍රධාන මූලධර්ම වලට අනුව තමයි මොනා කරේද මොවුන්ගේ නීති පද්ධතිය ගොඩනගා ගන්න ඉංග්‍රීසි ජාතිකයන් ක්‍රියාකාරීත්වයක් දරුවේ. ඒක අපිට 1802 දී බලා ගන්නත් පුළුවන් 1815 දී බලා ගන්නත් පුළුවන්. ඇයි අපි 1802 සහ 1815 කියලා කොටස් දෙකකට යන්නේ? 1802 ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශ විතරයි පාලනයට යටත් වුණේ. හැබැයි 1815 මුළු ලංකාවම ඉංග්‍රීසි පාලනයට යටත් වුණු පළවෙනි අවස්ථාව. හරි. තාම හොඳයි. මේක තිබ්බේ මුහුදුබඩ ප්‍රදේශයන් විතරයි. ඒතර මුහුදුබඩ ප්‍රදේශ වලට අදාළ කරේ මොකක්ද මේගොල්ලෝ නීතිය එහෙනම් RDL. හරි. එතකොට 1815 මුහුදුබඩ ප්‍රදේශ මේ වෙනකොටත් RDL වලින් පාලනය වෙනවා. හරි. ඔවුන් අල්ලගත්ත උඩරට ප්‍රදේශය. එහෙනම් උඩරටට අදාළ කරගන්න ඕන තීරණය කළේ මොන නීතියද? ඉංග්‍රීසි නීතිය. ඉංග්‍රීසි නීතිය නෙමේ උඩරට නීතිය. උඩරට නීතිය. හරිද? ඔවුන් කිව්වේ මොකද්ද? 799 ප්‍රකාශයයි කැම්බල්ලරේ හෝල් නඩු තීන්දුවයි 1815 ගිවිසුම 1816 ගිවිසුම
මෙන්න මේ කිවිසුම් හරහා කිව්වා අපි උඩරට අල්ලගත්තට ඔයගොල්ලන්ගේ නීති අපි වෙනස් කරන්නේ නැහැ. ඔයගොල්ලන්ගේ සංස්කෘතිය, ඔයගොල්ලන්ගේ ආගම මේ විදිහටම අපි ඉස්සරහට කරගෙන යනවා. ඔයගොල්ලන් තියෙන බලතල, ඔය රදරවරුන්ට තිබ්බ බලතල ටික අපි වෙනස් කරන්නේ නැහැ. හරි. එහෙම තමයි මේගොල්ලෝ එන්නේ. ඉංග්‍රීසි නීතිය. ඉංග්‍රීසි ජාතිකයින්. හැබැයි මේගොල්ලන්ට අර ලන්දේසි යුගයේදී මුහුණ පාන්න සිද්ධ වෙච්ච ගැටලුකාරී තත්වයන් තිබ්බනේ. මොනවාද ඒ තිබ්බ ගැටලුකාරී තත්වයන්? සයාලගේ නෝට් ලන්දේසි භාෂාවෙන් තිබ්බේවා කියව ගන්න බැරි වුණා. එතකොට ඒවා එකක් පාලනය කර සටහන් තිබ්බේ නැහැ, එකක් වාර්තා තිබ්බේ නැහැ. වාර්තා හෝ සටහන් තිබ්බේ නැහැ. දෙක තිබ්බත් ඒවා තිබ්බේ මොකෙන්ද? ලතින් ලතින්. භාෂාවෙන්. තුන ඒවා පාලනය කරන්න හිටිය ලන්දේසි විනිසුරුවන්නේ. එතකොට එයාලා සෝරි ඉංග්‍රීසි විනිසුරුවන්නේ. එතකොට එයාලා මේ ඉංග්‍රීසි නීතිය අදාළ කරගත්තා. තුන්වෙනි එක මේ ලන්දේසි නිලධාරීන් සහාය දැක්වීමක් කළේ නැහැ. හරි ඕන් ප්‍රතික්ෂේප කළා සහාය දක්වන එක. හතරවෙනි එක තමයි ඔන්න ඔය කිව්වා. ඔව් කියන්නේ. ලන්දේසි විනිශ්චයකාරවරුන් අකමැති වුණා නිසා ඉංග්‍රීසි පාලනය යටතේ පවතින අධිකරණවල ක්‍රියාත්මක ලන්දේසි නීතියේ මිනිසුරුන් ඉංග්‍රීසි පාලනය යටතේ ක්‍රියාකාරීත්වයක් දරන්න තීන්දුව ලබා දෙන්න ඕන අකමැති වෙලා ඔවුන් ඉවත් වුණා. ඔය අනුව ගිහිල්ලා ඔය හේතුන් මත මොකද කළේ ඉංග්‍රීසි ජාතිකයින් ඊට පස්සේ උපකල්පන ඔස්සේ මොනා කරන්න ගත්තද? හරි ලන්දේසි ජාතිකයින් මෙන්න මේ විදිහට පාලනය කරන්නට ඇති කියලා උපකල්පන ඔස්සේ තමයි මේගොල්ලෝ මේ ලන්දේසි නීතිය අදාළ කරගත්තේ. රෝම ලන්දේසි නීතිය ඔවුන් අදාළ කරගත්තේ. විශේෂයෙන්ම ඔවුන් මොකක්ද? කාසුස් සොමිසුස් රූල් එකක් විදිහට සහ කෙලින්ම ව්‍යවස්ථාපිත නීතියේ කොටසක් විදිහටම මේ රෝම ලන්දේසි නීතිය අදාළ කරගත්තු විදිය පැරණි බතාවියන් ව්‍යවස්ථා සහ නවෝද්‍යතාවන ව්‍යවස්ථා ඇතුළෙන් අපි සාකච්ඡා කරලා අවසන් කළා. ඒත් එක්කම මතකද අපි සාකච්ඡා කළා මේ රෝම ලන්දේසි නීතිය සම්බන්ධයෙන් ඉංග්‍රීසි නීතියේ හිටපු විනිසුරුවරුන්ගේ ඔවුන්ගේ තිබ්බ මතවාදයන්ගේ ස්වරූපය සම්බන්ධයෙන් යමකෙක් ඒකට මොකද කළේ කොටසක් ඒකට පක්ෂව තර්ක කළා. රෝම ලන්දේසි නීතියේ තියෙන්න ඕනේ ඒක හොඳයි. නමුත් යම් කිසි කොටසක් සාකච්ඡා කළා ඔවුන්ගේ තීරණය බවට පත් උනේ රෝම ලන්දේසි නීතිය නුසුදුසු නීතියක් අභාවිතාව හින්දා අයින් වෙන්න ඕනේ විහිළු සහගත නීතියක් ප්‍රතියාලි ප්‍රතිසංස්කරණය කරන්නට බැරි නීතියක් කියලා යම් කොටසක් කිව්වා. හරි. ඔන්න ඔය දක්වා ආපු එකත් එක්කම ඒ කොටසත් ඔළුවේ තියාගෙන තමයි අපි බලන්නට ඕනේ කොහොමද මේ ඉංග්‍රීසි ජාතිකයන් විසින් ඔවුන්ගේ ඉංග්‍රීසි නීතිය අපේ රටේ නීතියේ කොටසක් බවට පත් කළේ කියලා. මට විනාඩියක් දෙන්න. හරි. දැන් එහෙනම් අපි යමු පාඩමට. දැන් ওই පාඩමට ගිහිල්ලා අපි බලමු කොහොමද මේ ඉංග්‍රීසි ජාතිකයින් ඔවුන්ගේ නීති ක්‍රමවේදය ලංකාවට අදාළ කරන්න ගත්තේ. විශේෂයෙන්ම ක්‍රම දෙකක් කරහා අදාළ කරගත්තා. එකක් ඍජු ක්‍රමය තුලින් අදාළ කරගත්තා. අනිත් එක තමයි වක්‍රාකාරයෙන් අදාළ කරගත්තා. හරි. ඍජු ක්‍රමයෙන් අදාළ කරගන්නවා කියන්නේ ඔක හඳුන්වනවා එල්.ජේ.එම්. කුරේ මහත්මයා මෙන්න මෙහෙම. හරි. එල්.ජේ.එම්. කුරේ මහත්මයා කියනවා උඩරට හරි නුවර රජවීදිය ඔස්සේ ඉංග්‍රීසි නීතිය පෙරහැරක ස්වරූපයෙන් හොරණෑ ගසමින් ඉස්සරහට වඩම්මාගෙන එනකොට රජමාලිගාවට හරි පාලනය කරන තැන රජමාලිගාවට ඉංග්‍රීසි නීතිය රජවීදිය ඔස්සේ හොරණෑ ගසමින් පෙරහැරක ස්වරූපයෙන් අරගෙන එනවා. මේ කියන්නේ මොකද්ද? ඍජු ක්‍රමවේදයෙන් අරගෙන එනවා ඔවුන් කෙලින්ම පෙන්නනවා අපි ඉංග්‍රීසි නීතිය අදාළ කරගන්නවා. මේ තමයි ව්‍යවස්ථාපිත ක්‍රමවේදය ව්‍යවස්ථාපිත නීතීන් විදිහට. ඇයි ඔවුන් කෙලින්ම ඔවුන්ගේ පාලනය යටතේ පවතිනා වූ ව්‍යවස්ථාදායකය විසින් ලංකාවේ සම්බන්ධයෙන් මොනා කළාද? ව්‍යවස්ථාපිත නීතීන් ඔස්සේ එංගලන්ත නීතිය ක්‍රියාත්මක කළා. දැන් උදාහරණයක් විදිහට ඔයගොල්ලෝ දන්න එකක් තියෙනවා. එංගලන්තයේ තිබ්බ බාර නීතිය. මොකද කළේ? එංගලන්තයේ තිබ්බ බාර නීතිය ව්‍යවස්ථාපිත නීතියක් විදිහට ඍජුවම අපිට අප්ලයි කරා. මොකක්ද? ලංකාවේ බාර ආඥා පනත. හරි. එංගලන්තයේ තිබ්බ සාක්ෂි නීතිය ලංකාවට කෙලින්ම ඇප්ලයි කරා. මොකෙන්ද? ලංකාවේ සාක්ෂි ආඥා පනත. ඔය ආඥා පනත් ඔක්කොම හරි ඕඩිනන්ස් ටික ගත්තාම ඔක්කොම ආඥා පනත් එංගලන්ත නීතිය නැත්නම් එංගලන්තයේ තියෙන ඉංග්‍රීසි නීතිය ලංකාවට ඍජුවම ව්‍යවස්ථාපිත නීතියක් කරහා අදාළ කරගත්තු ආකාරය අපිට පැහැදිලිවම දක්නට හම්බෙන උදාහරණ විදිහට අපිට හඳුන්වන්න පුළුවන්. එහෙනම් එල්.ජේ.එම්. කුරේ මහත්මයා කියපු පළවෙනි කතන්දරේ යා කිව්වා මේ රජමාලිගාවට රජවීදිය ඔස්සේ හොරණෑ ගසමින් පෙරහැරක ස්වරූපයෙන් ඉංග්‍රීසි නීතිය ඍජු ක්‍රමය හරහා එනම් ව්‍යවස්ථාපිත නීතියක් විදිහට
අදාළ කරගත්තා. ආවා. හරි. ඒත් එක්කම ඔහු කියනවා නමුත් ඉංග්‍රීසි නීතිය රජමාලිගාවට හොර රහසේ පිටිපස්සේ දොරෙන් වක්‍රාකාරයෙන් නඩු තීන්දුව හරහා අදාළ කරගත්තා. ඇයි නඩු තීන්දුව ලබා දෙන්න ඉන්නේ ඉංග්‍රීසි ජාතික විනිසුරුවරුන්. ඒ ඉංග්‍රීසි ජාතික විනිසුරුවරුන් ඉගෙනගෙන තියෙන්නේ ඉංග්‍රීසි පොදු නීතිය. මේ ඉංග්‍රීසි පොදු නීතිය ඔවුන් මොකද කළේ? ව්‍යවස්ථාපිත ක්‍රමවේදයක් හරහා ව්‍යවස්ථාදායකය විසින් ඉස්සරහින් අරගෙන එනකොට මේගොල්ලෝ අපේ රටේ නීති පද්ධතියට මේ විනිසුරුවරුන් මොකද කළේ? අධිකරණයේ මාර්ගයෙන් නඩු තීන්දුව මාර්ගයෙන් පිටිපස්සේ දොරෙන් නීති පද්ධතියට ගෙනාවා ඉංග්‍රීසි නීතිය නඩු තීන්දුව හරහා. හරි. ඔන්න ඔය ක්‍රම දෙක තමයි අපි ඉගෙන ගන්න තියෙන්නේ. ඒතර ඒ ක්‍රම දෙකෙන් අපි මුලින්ම ඉගෙන ගමු මේ නඩු තීන්දුව හරහා කොහොමද අදාළ වුනේ කියන එක. මොකද මේක ටිකක් සංකීර්ණයි. ව්‍යවස්ථාපිත නීතිය හරහා එන එක මුලින්ම ඒක උගන්වන්න ගිහිල්ලා ඕගොල්ලන්ගේ ආපහු මොලේට සමාදාල ගැට වැටෙනවා ඊට පස්සේ කොහොමද අදාළ කරගත්තේ කියන එක. හරි. මේක ඉගෙන ගත්තට පස්සේ හෙට දවසේදී අපි ඉගෙන ගමු ව්‍යවස්ථාපිත නීතිය. අද දවසේදී ඉගෙන ගන්නවා එහෙනම් නඩු තීන්දුව හරහා කොහොමද ඉංග්‍රීසි නීතිය පස්සේ දොරෙන් අපේ ලංකාවේ නීති ක්‍රමවලට ඇතුළත් වුනේ කියන එක. හරි. එහෙනම් අපි බලමු සටහනට ගිහිල්ලා මොකක්ද මේ ක්‍රමවේදය ඉංග්‍රීසි ජාතිකයන් කොහොමද අපේ රටේ නීතියට මේ නඩු තීන්දුව හරහා ඉංග්‍රීසි නීතිය අදාළ කළේ. බලන්න ශ්‍රී ලංකාවේ නීති පද්ධතියට මේ උත්තරයක් තියෙනවා. හරි. ශ්‍රී ලංකාවේ නීති පද්ධතියට යටත් විජිතවාදයේ බලපෑම අවබෝධ කර ගැනීම තුළ විශේෂයෙන්ම අධිකරණ තීන්දුව හරහා ඉංග්‍රීසි නීතිය මෙරට නීති පද්ධතිය තුළ මං කියන එක ඇහෙනවද? ඇහෙනවනේ. හරි. ශ්‍රී ලංකාවේ නීති පද්ධතියට යටත් විජිතවාදයේ බලපෑම අවබෝධ කර ගැනීම තුළ විශේෂයෙන් අධිකරණ තීන්දුව හරහා ඉංග්‍රීසි නීතිය මෙරට නීති පද්ධතිය තුළ සංස්ථාගත වූ ආකාරය අවබෝධ කරගත යුතුය. ශ්‍රී ලංකාවේ නීති රාමුව මත යටත් විජිත පාලනයේ මෙම බලපෑම ජාතික නීති ඉතිහාසයේ සංකීර්ණ සහ ආකර්ශනීය අංගයකි. මෙහිදී අධිකරණය තීන්දුව සහ එහි සැලකිය යුතු ලක්ෂණ සහ ඇගවුම් හරහා ඉංග්‍රීසි නීතිය මෙරටදී පිළිගැනීම යන්න සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙමි. ඒතොර හැඳින්වීමක් ගන්නවා. ඒක ඔයගොල්ලන්ට කෙටි හැඳින්වීමක් ගන්න. යටත් විජිතවාදයේදී මෙහෙම ආවා. ඉංග්‍රීසි නීතියේ පාලනයේ තියෙන අවස්ථාවකදී ඉංග්‍රීසි නීතිය අර කෙලින්ම අර මේකෙන්ම ගන්න පුළුවන්. මොකද කිව්වේ? එල්.ජේ.එම්. කුරේ මහත්මයා තමාගේ ලීගල් සිස්ටම්ස් ඉන් ශ්‍රී ලංකා කියන කෘතියේ සඳහන් කරන ආකාරයට උඩරට රජවීදිය තුලින් හොරණෑ සහ පෙරහැරක ස්වරූපයෙන් ව්‍යවස්ථාපිත නීතියක් ලෙස ඉංග්‍රීසි නීතිය මෙරටට ඇතුළු වූ අතර පිටිපස්ස දොරෙන් වක්‍රාකාරයෙන් නඩු තීන්දුව හරහා ඉංග්‍රීසි නීතිය මෙරට නීති ක්‍රමයේ කොටසක් බවට පත් වී ඇත. ඒ අනුව ලංකාවේ නීති රාමුව තුළ ඉංග්‍රීසි නීතියේ අදාළත්වය නඩු තීන්දුව හරහා කෙසේ වීද යන්න විමසීමට මා බලාපොරොත්තු වෙමි. හරි. ඔන්න එන කෙටි හැඳින්වීමක් දැම්මා. කොහොමද ඉංග්‍රීසි නීතිය නඩු තීන්දුව හරහා තමයි අපි මේක සාකච්ඡා කරන්න යන්නේ. නැත්නම් කෙලින්ම ඔයාලට කියන්න පුළුවන් ඉංග්‍රීසි නීතියේ මෙරට අදාළත්වය පිළිබඳ විමසීමේදී ප්‍රධාන ආකාරයෙන් ක්‍රම දෙකක් අපහත හඳුනාගත හැකි අතර ඉන් පළවෙනි ක්‍රමය වන්නේ ඍජු ක්‍රමය වන ව්‍යවස්ථාදායකය හරහා ව්‍යවස්ථාකරණය හරහා ව්‍යවස්ථාවන් මාර්ගයෙන් අපේ රටේ නීතියේ කොටසක් බවට ඉංග්‍රීසි නීතිය පත්වීමයි. දෙවැනි ක්‍රමය වන්නේ නඩු තීන්දුව හරහා වක්‍රාකාරයෙන් ඉංග්‍රීසි නීතියේ ඉන්න විනිසුරුවරුන් හරහා ඔවුන්ගේ තීරණ තුලින් ඉංග්‍රීසි නීතියේ කොටස් මෙරට නීති ක්‍රමයේ කොටසක් බවට පත් කිරීමයි. මෙහිදී මා සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන්නේ දෙවැනි ක්‍රමය වන මොකක්ද? වක්‍රාකාරයෙන් විනිසුරුවරුන් විසින් ඔවුන්ගේ තීන්දුව තීරණ හරහා ඉංග්‍රීසි නීතියේ කොටස් මෙරට නීති ක්‍රමයට අදාළ කර ගැනීම කෙසේ සිදු කළාද යන්නයි. හරි. ඔන්න ඔය විදිහට ඔක සාකච්ඡා කරන්නේ කියන එක මුලින්ම ඕගොල්ලන්ගෙන් අහුවොත් තනි ප්‍රශ්නයකට අහුවොත් කොහොමද අහන්නේ තනි ප්‍රශ්නයක් තමයි. හරි. එතකොට ඔය ගැළපෙන විදිහට ඉන්ට්‍රොඩක්ෂන් එකක් දාලා පටන් ගන්න. ඒ ටික පැහැදිලි කට්ටිය රේසන් කරන්න. ඇක්ටිව්ලි සම්බන්ධ වෙන්න මම අනිත් දවසේ මොනවද කියන ඕගොල්ලන්ගේ මේ වීඩියෝස් ඔන් කරන්න කියලා හැමෝටම. හරි. ප්‍රශ්න තියෙනවද? ප්‍රශ්න නැහැ. හරි ප්‍රශ්න තියෙනවා නම් අහන්න. හරි. එය පහත අණු කොටස් කිහිපයක් යටතේ සාකච්ඡා කළ හැකිය. මෙන්න මේ අණු කොටස් යටතේ අපි ඒක සාකච්ඡා කරන්න යනවා. පළවෙනි එක තමයි 1799 ප්‍රකාශය සහ රෝම ලන්දේසි නීතිය පිළිබඳ බ්‍රිතාන්‍ය විනිසුරුවරුන් පැවති මතවාදය. හරි. කියන්න එපා යයි අපි කෙලින්ම ඉංග්‍රීසි නීතිය ඇප්ලයි කරන්න කලින් ඒගොල්ලෝ ඉංග්‍රීසි නීතිය අදාළ කරගන්න කලින් මේ රෝම ලන්දේසි නීතිය අඩුපාඩුවක් තියෙන්න එපා.
මේ රෝම ලන්දේසි නීතියේ තිබ්බ අඩුපාඩුවක් ඒක පිළිගැනීමට ඇති අකමැත්ත මත තමයි ඉංග්‍රීසි නීතියේ ඉන්න විනිසුරුවරුන් විසින් නඩු තීන්දුව හරහා ඉංග්‍රීසි නීතිය අදාළ කරන්නේ. මෙන්න මේ කියන කොටස් ටික අපි මුලින්ම අපේ ආන්සරයේ පළවෙනි කොටස විදිහට අපි කියනවා. හරි. 1799 ප්‍රකාශයත් රෝම ලන්දේසි නීතිය පිළිබඳවත් ඉංග්‍රීසි ජාතික විනිසුරුවරුන් දැකපු මතවාදය මොකක්ද කියන එක. හරි. දෙවෙනිට අපි කතා කරනවා අධිකරණ තීන්දුවවලදී ඉංග්‍රීසි නීතිය ක්‍රියාත්මක කිරීම හරහා රෝම ලන්දේසි නීති මූලධර්ම සීමා කරපු අවස්ථාවන් මොනවාද? හරි අධිකරණයක් හරහා රෝම ලන්දේසි නීතිය ඇප්ලයි වෙන එක සීමා කරලා ඒ රෝම ලන්දේසි නීතිය වෙනුවට ඉංග්‍රීසි නීතිය කොහොමද ඇප්ලයි කරේ කියන එක. හරි. ඒ වගේ අවස්ථාවන් අපි සාකච්ඡා කරනවා. ඒ වගේම එතනදී තියෙන ඇප්ලිකේෂන් එකක්. හරි. තුන්වෙනි එක ඉන්ටර්ප්‍රිටේෂන්. හරි. අධිකරණ තීන්දුවවලදී නීතිය අර්ථ නිරූපණය කිරීම හරහා ඉංග්‍රීසි නීතිය අදාළ කර ගැනීම. ඒ කියන්නේ අපි මේ ප්‍රශ්නේ පාඩම කොටස් තුනකින් යන්නේ. පළවෙනි කොටස තමයි RDL හා 1799 ප්‍රකාශයේ තිබෙ මූලධර්ම සම්බන්ධයෙන් ඉංග්‍රීසි ජාතික විනිසුරුවරුන්ගේ මතවාදය මොකක්ද? ඔවුන්ගේ මතවාදී බලපෑම මොකක්ද කියන එක. හරි. මේ මතවාදී බලපෑම හින්දා දෙවනියට අපි සාකච්ඡා කරනවා ඉංග්‍රීසි නීතියේ ඉන්න විනිසුරුවරුන් අධිකරණයේ තීන්දුව ලබා දෙනකොට RDL සංකල්ප අදාළ කර ගැනීම. හරි මොකක් හරි සිදුවීමකට ඇප්ලිකේෂන් එකක් කරනකොට RDL ඇප්ලයි කරන්නේ නැතුව එතෙන්ට ඉංග්‍රීසි නීතියේ මූලධර්ම අදාළ කරගත්තු අවස්ථා මොනවාද? අදාළ කර ගැනීම තුලින් ඉංග්‍රීසි නීතිය අපේ රටට අදාළ වුණා. අපේ රටේ නීති පද්ධතියට ආපු විදිහ. තුන්වෙනි එක අධිකරණ තීන්දුව හරහා අර්ථ නිරූපණය කරනකොට හරි ඉන්ටර්ප්‍රිටේෂන් කරද්දී අර්ථ නිරූපණය කරද්දී RDL සංකල්පයන් භාවිතා කරන්නේ නැතුව ඉංග්‍රීසි නීතිය යටතේ ඒක අර්ථ නිරූපණය කිරීම. මෙන්න මේ කොටස් හරහා අපිට දැක ගන්නට පුළුවන් අර ව්‍යවස්ථාදායකයේ ඍජුවම ඉංග්‍රීසි නීතිය ඇප්ලයි කරා. නමුත් අධිකරණයේ ඉන්න විනිසුරුවරයා විසින් වක්‍රාකාරයෙන් හරි වක්‍රාකාරයෙන් ඉංග්‍රීසි නීතිය අපේ රටේ නීති ක්‍රමවේදයට ඇප්ලයි කරේ කොහොමද කියන එක අපිට අවබෝධ කරගන්න පුළුවන්. හරි. එහෙනම් අපේ උත්තරේ ඔන්න ඔය කොටස් තුනෙන් තමයි අපි සාකච්ඡා කරගෙන යන්නේ. හරි. ඒතර හරි ලේසි පහසුයි. ඒතර ෂෝට් නෝට් එකක් ගහගන්න, තනි කොලයක් තියාගන්න, කොටස් තුනකට කඩා ගන්න. මේකට උදාහරණ මොනවද? මේකට උදාහරණ මොනවද? මේකට උදාහරණ මොනවද? අන්තිමට නිගමනය. ඔච්චරනේ අපිට උත්තරයට දාන්න තියෙන්නේ. හරි. එතකොට හරිම පහසුවෙන් මේ පාඩම අවසන් කරගන්න පුළුවන් ඕගොල්ලන්ට. හරි. බලමු එහෙනම් පළවෙනි එකේ ඉඳලා අපි කොහොමද යන්නේ කියලා. දැන් එහෙනම් පළවෙනිට විමසන්නේ රෝම ලන්දේසි නීතිය සම්බන්ධයෙන් සහ 1799 ප්‍රකාශය සම්බන්ධයෙන් ඉංග්‍රීසි ජාතික බ්‍රිතාන්‍ය විනිසුරුවරුන්ගේ මතවාදය කොයි වගේද තිබ්බේ? ඔවුන් කොයි වගේ මතවාදයක්ද රෝම ලන්දේසි නීතිය කෙරෙහි දැක්වුවේ කියන එක අපි බලමු. බලමු එහෙනම් යටත් විජිත වාදය සහ ශ්‍රී ලංකාවේ නීති පද්ධතියට එහි බලපෑම යටතේ අධිකරණ තීන්දුව හරහා ඉංග්‍රීසි නීතිය පිළිගැනීම යන විමසීමේදී සමීට් එරෙහි සේගු තම්බි නඩුවේදී ජයවර්ධන විනිසුරුතුගේ පහත ප්‍රකාශය වැදගත් වේ. හරි. සමීට් එරෙහි සේගු තම්බි 1790 කවුද කියන්නේ ජයවර්ධන විනිසුරු. හරි. ඔහු කියලා තියෙන්නේ මොකද්ද බලන්න. 1799 ප්‍රකාශය මගින් අපගේ පොදු නීතිය ලෙස රෝමානු ලන්දේසි නීතිය ස්ථාපිත කරන ලදී. පුරාණ රාජ්‍යයන් යටතේ සියලු පළාත් සඳහා ඒකීයව භාවිතා වූ අතර එයින් ලබාගත හැකි උපකල්පනය වන්නේ එකී බලපවත්නා පොදු නීතිය වූයේ රෝම ලන්දේසි නීති ප්‍රාදේශීය ව්‍යවස්ථාදායකයන් විසින් අවලංගු නොකරන්නේ නම් හැර තවදුරටත් ක්‍රියාත්මක වන්නේය. හරි. ඒ කියන්නේ මොකක්ද? මේකේ අදහස උනේ මොකක්ද? බලන්න ඒ අනුව මුල් කාලීන අධිකරණ තීන්දුව මගින් පෙන්වා දෙන නිදර්ශනය වන්නේ රෝම ලන්දේසි නීතියට සහ ස්වදේශීය නීතියට කිසියම් වෙනසක් හෝ වෙනස් කිරීමක් හඳුන්වා දිය හැක්කේ පැහැදිලිවම ව්‍යවස්ථාදායක නීති සම්පාදනයකින් පමණක් වන බවයි. හරි. එහෙනම් ඔය ජයවර්ධන විනිසුරුතුමාගේ මතවාදය. හරි සමීට් එරෙහි සේගු තම්බි. සමීට් එරෙහි සේගු තම්බි නඩුවේදී ජයවර්ධන විනිසුරුතුමා මොකක්ද කියන්නේ? 799 ප්‍රකාශය මගින් අපගේ පොදු නීතිය විදිහට රෝම ලන්දේසි නීතිය ඇප්ලයි කරන්න ඒක ස්ථාපිත කරලා තියෙනවා. එහෙනම් මේ රෝම ලන්දේසි නීතිය මොනවාද ඉදිරියටම ඇප්ලයි කරනවා. හැබැයි කොහොමද? ඒකට වෙනසක් සිදු කරනවා නම් ඒ වෙනස සිදු කළ හැක්කේ කුමන ආකාරයෙන් පමණද? ව්‍යවස්ථාදායකයට පමණයි. හරි ඒක තමයි මේ කියන්නේ. පුරාණ රාජ්‍යයන් යටතේ සියලු පළාත් සඳහා ඒකීයව භාවිතා වූ අතර එයින් ලබාගත හැකි උපකල්පනය වන්නේ බලපවත්නා පොදු නීතිය වූ රෝම ලන්දේසි නීතිය
ප්‍රාදේශීය ව්‍යවස්ථාදායකයන් විසින් අවලංගු නොකරන්නේ නම් හැර තවදුරටත් ක්‍රියාත්මක වන්නේ. ඒ කියන්නේ මේ 1799 ප්‍රකාශයෙන් ගෙනාපු රෝමලන්දේසි නීති මූලධර්ම මේ ප්‍රාදේශීය ව්‍යවස්ථාදායකයන් විසින් අවලංගු කරන්නේ නැත්නම් ඉදිරියට ඒකාකාරයෙන්ම ඉදිරියට කරගෙන යනවා. හරි. එහෙම වෙනස් කරනවා නම් වෙනස් කිරීමේ බලය කාටද තියෙන්නේ? ව්‍යවස්ථාදායකයට. අධිකරණයට ඒ බලයක් නැහැ කියලා තමයි මේ සමීඩරේ සේකු තම්බියකේදී කියන්නේ. මේක තමයි මුල් කාලීන මතවාදයේ බවට පත් වෙන්නේ. හරි. ඒක පැහැදිලි වෙච්ච කට්ටිය රේස් සයින් කරන්න. ඊටාම සරලව තනි පෙළියකින් මතක තියාගන්න නඩුව සමීඩරේ සේකු තම්බි හිටපු කවුද මිනිසුරුවරයා ජයවර්ධන මිනිසුතුමා මොකක්ද ඔහු කිව්වේ? 799 ප්‍රකාශයෙන් රෝමලන්දේසි නීතිය අපේ පොදු නීතිය බවට අපිට ලබා දුන්නා. ඒ පොදු නීතිය ප්‍රාදේශීය ව්‍යවස්ථාදායකයකින් වෙනස් නොකරන තාක් දුරට ඒ විදිහටම ඉස්සරහට කරගෙන යනවා. ඒකේ උපකල්පනය බවට පත් වෙන්නේ මොකක්ද එහෙනම්? රෝමලන්දේසි නීතිය වෙනස් කළ හැක්කේ ව්‍යවස්ථාකරණයකින් තුලින් පමණයි. ව්‍යවස්ථාදායකයා හරහා පමණයි. අධිකරණයට එහෙම වෙනස් කිරීමේ හැකියාවක් නැහැ. ඔන්න ඕක තමයි පළවෙනිම මතවාදය. මිනිසුරුවරුන් විසින් දරපු මුල් කාලීන මතවාදය මේ රෝමලන්දේසි නීතිය සහ 799 ප්‍රකාශය සම්බන්ධයෙන්. හරි. හරි. ඔන්න එහෙනම් ඒක ෂෝට් නෝට් එකට දාගන්න පළවෙනිම එක. දැන් ෂෝට් නෝට් වයිස් යන්න කොටස් 3යි. කොටස් 3ෙන් පළවෙනි එක 1799 සහ රෝමලන්දේසි නීතිය සම්බන්ධයෙන් අධිකරණයේ මිනිසුරුවරුන්ගේ මතවාදය. පළවෙනි එක සමීඩරේ සේකුතම්බි ජයවර්ධන මිනිසුරු ඔහුගේ මතවාදය සහ ගත්තු උපකල්පනය. ඔන්න ඔච්චරයි ෂෝට් නෝට් එකේ ඉන්නවා. හරි. එතකොට තීරුවක් දාගන්න ෂෝට් නෝට් එකට. එතකොට මේ පාඩම ඉතාම පහසුවෙන් ඉවර කරගන්න පුළුවන් බලන්න. හරි. ඊළඟට සිල්වා එරෙහි නීතිපති නඩුවේදී එංගලන්තයේ නීතිය ලංකාවේ ක්‍රියාත්මක වන්නේ එය පනතකින් පැහැදිලිව හඳුන්වා දී ඇති ප්‍රමාණයට පමණි. බස්නායක විනිසුරු. ඔන්න මතවාදය. ඉංග්‍රීසි නීතිය අදාළත්වය සම්බන්ධයෙන් මිනිසුරුවරුන්ගේ මතවාදය කියපු උදාහරණයක් තමයි මේ සිල්වා එරෙහි නීතිපති නඩුව. ඒකෙදි කියනවා බස්නායක විනිසුරුතුමා මේ බස්නායක විනිසුරුතුමා කියන්නේ අතිශය ප්‍රබල විනිසුරුවරයෙක්. ඕගොල්ලන්ට මතක ඇති. බස්නායක විනිසුරුතුමා තව තැනක හිටියා. කොහෙද හිටියේ? කියන්න බලන්න. ගිය සතියේ කලින් සතිය ඉගෙන ගත්තේ. මතක නැහැ කාටවත්? ඇන්තනි ගැස්පෙරි යාපනය බිෂොප් නඩු තීන්දුවේදී කවුද ඉන්නේ? බස්නායක විනිසුරුතුමා. ඕවා මතක තියාගන්න ඕනේ ළමයි. හරි. ඕවා මතක නැතුව ඉස්සරහට යන්න බෑ අමාරුයි. හරි. ඒතර කොහෙන් ආවත් කියන්න පුළුවන් වෙන. ඒකයි මම කියන්නේ ෂෝට් නෝට් එක ගන්න. ෂෝට් නෝට් එකේ තියෙන්න ඕනේ වැල් බයිලා ඡේද ගණන් දාන්න නැහැ. පොඩි පොයින්ට් ෆෝම් එකෙන් දාගන්න. හරි. එහෙනම් දැන් දෙවෙනි නඩුව සිල්වා එරෙහි නීතිපති කවුද ඉන්නේ? බස්නායක විනිසුරුතුමා. ඔහු කිව්ව දේ මොකක්ද? එංගලන්තයේ නීතිය මෙරටට අදාළ කරනවා නම් ඒක අදාළ කරගත යුත්තේ පනතින් දක්වා ඇති ප්‍රමාණයට පමණයි. ඒ කියන්නේ පනතක් කරහා විතරයි එංගලන්ත නීතිය ඉංග්‍රීසි නීතිය අපිට අදාළ කරගන්න පුළුවන්. මේ මිනිසුරුවරුන් දෙදෙනාම ජයවර්ධන මිනිසුරුතුමයි බස්නායක මිනිසුරුතුමයි දෙන්නම කියන්නේ. මොකක්ද එහෙනම් මේ ඉංග්‍රීසි නීතිය අදාළ කරගන්නවා නම් මේක ව්‍යවස්ථාපිතව අදාළ කරගන්නට ඕනේ. අධිකරණයට විතරක් අධිකරණයේ විනිසුරුවරයාට විතරක් ඒක අදාළ කරගන්න බෑ. හුට අයිතියක් නැහැ කියන එක තමයි මොවුන් දෙදෙනාගේම මතවාදය වෙන්නේ. ඔව් ප්‍රශ්නයක් තිබ්බද? තියනවද? ලෙස්ලි ප්‍රශ්නයක්ද? හරි. ප්‍රශ්න තියෙනවා නම් අහන්න. නැත්නම් මයික් ඔෆ් කරගන්න. හරි. එසේම කොස්තා vs ලංකා බැංකුව නඩුවේදී FHMG ප්‍රනාන්දු විනිසුරුතුමන් සහ වීරමන්ත්‍රී විනිසුරුතුමන් 1799 ප්‍රකාශය මගින් පිළිගත් නීති මූලාශ්‍ර සංශෝධනය කළ හැක්කේ නීති සම්පාදනය තුළින් ව්‍යවස්ථාදායකය හරහා පමණක් බව අවධාරණය කළහ. HMD ප්‍රනාන්දු විනිසුරුතුමන් පෙන්වා දුන්නේ 1799 ප්‍රකාශය මගින් නීති වෙනස් කිරීමේ හැකියාවක් හෝ අපගමනය කිරීමේ අවස්ථාවක් අධිකරණයට හිමි නොවන බවයි. එහෙනම් හරි. දැන් ෂෝට් නෝට් එක හදාගෙන යන කට්ටියම රේස් එකක් කරන්න බලන්න. හරි. එහෙනම් පළවෙනි එක මොකද ෂෝට් නෝට් එකේ පළවෙනි කොටස ඔයගොල්ලෝ F1 එක හදා ගන්න. කැමති විදිහකට ඒක එහෙමයි කියන නීතියක් නැහැ කොහොම හරි. හරි. පළවෙනි එක විදිහට අපි හඳුනා ගන්නවා මොකක්ද? අධිකරණ විනිසුරුවරුන්ගේ මතවාදය. මොකක් සම්බන්ධයෙන්ද? 799 ප්‍රකාශය, රෝමලන්දේසි නීතිය සහ ඉංග්‍රීසි නීතියේ අදාළත්වය සම්බන්ධයෙන්. පළවෙනි නඩුව. දැන් මට කියන්න ලියාගත්තු පළවෙනි නඩුව මොකක්ද?
ටක් ගාලා. සමීඩෙරේ සමීඩ් එරෙහි සේගු තම්බි ලියාගත්තා. කවුද හිටියේ? ජයවර්ධන විනිසුරු. ඔහු කිව්වේ මොකද්ද? 799 ප්‍රකාශයෙන් RDL අපේ රටේ නීතියේ කොටසක් බවට පත් කළා. ඒක වෙනස් කරනවා නම් කරන්න පුළුවන් ප්‍රාදේශීය ව්‍යවස්ථා දායකයෙකුට විතරයි. ඒ කියන්නේ අධිකරණයට එහෙම RDL අදාළ වීම නතර කරන්න බෑ. දෙවනට නඩුව. මොකද්ද දෙවනට ලියාගත්තු නඩුව? සිල්වා ඉදිරිව නීතිපතින සිල්වා එරෙහි නීතිපති. හරි. නීතිපති තිබ්බේ. ඔව් සර්. හරි. සිල්වා එරෙහි නීතිපති. ඒකේ හිටිය කවුද? බස්නායක විනිසුරුතුමා. හරි. ඒකේ හිටියා බස්නායක විනිසුරුතුමන්. බස්නායක විනිසුරුතුමා මොකද්ද කිව්වේ එතකොට? එංගලන්ත නීතිය අපිට අදාළ කරගන්න පුළුවන්. ඒ අදාළ කරගන්න ඕනි පනතේ දක්වලා තියෙන ප්‍රමාණයට විතරයි. ව්‍යවස්ථාපිතව පනතේ දක්වා ඇති ප්‍රමාණයෙන් පමණයි. ඊට පස්සේ ආව මොකද්ද? කොස්තා එරෙහි කියන්නේ ලංකා බැංකුව. ලංකා බැංකුව. මේකේ හිටිය දෙන්නෙක් කවුද? සී.ජී. වීරමන්ත්‍රී. අනිත් එක්කන කවුද? එච්.එන්.ජී. ප්‍රනාන්දු. මේ දෙන්න කිව්වා මොකක්ද? මේක වෙනස් කරනවා නම් ඉංග්‍රීසි නීතිය අදාළත්වය වෙනස් කිරීමක් සිදු කරනවා නම් එවැනි දෙයක් සිදු කරන්න පුළුවන් ව්‍යවස්ථාකරණය කරහා පමණයි. ඒක වෙනස් කරන්න අධිකරණයට කිසිදු බලයක් නැහැ. එහෙනම් මේ තුන්දෙනා එකට තියාගන්න. මේ තුන්දෙනාගේ මතවාදයන් තුන එකයි. රෝමලන්දේසි නීතිය අදාළත්වය නතර කරන්න අධිකරණයට හැකියාවක් නැහැ. එහෙම කරනවා නම් කල යුත්තේ ව්‍යවස්ථාකරණය හරහා ව්‍යවස්ථා දායකය හරහා ඍජු ක්‍රමයකින් ඒ ඍජු ක්‍රමයෙන් වෙනස් කරන්න යන එක. හරි. අදාළ කිරීමක් කරන්න යන එක මොනවා කරන්න ඕනේද? ඒක වෙනස් කරන්න කියන්නේ සෝරි. රෝමලන්දේසි නීතිය අදාළ කිරීම අධිකරණයට නතර කරන්න බෑ. ඒක අධිකරණ ක්‍රියාවලියක් නෙමෙයි. හරි. ඕක තමයි මේ තුන්දෙනාගේ මතවාදය. හරි. ඕක පැහැදිලි වෙච්ච කට්ටිය රේස් සෑන් කරා. දැන් ඕක ෂෝට් නෝට් එකේ දාගන්න. හරි. තනි A4 කොලයකින් ওই පාඩම ඉවර කරන්න පුළුවන් වෙනවා. හරි. එහෙනම් යමු අපි ඉස්සරහට කොහොමද අනිත් කට්ටිය ඔවුන්ගේ මතවාදය දැක්වුවේ. ඔන්න ඔතනින් එහාට මතවාදයන් වෙනස් වෙන තැන් ටිකක් එනවා. හරි. බලන්න එසේ වුවද මල්ලියා ඉදිරිව ආර්යරත්න හිදී බස්නායක විනිසුරු විසින් පෙන්වා දෙන පරිද්දෙන් ඉංග්‍රීසි නීතියේ පිළිගැනීම පිළිබඳ ව්‍යවස්ථාපිත විධිවිධාන අපැහැදිලි වන විට අධිකරණ තීන්දුව අදාළ කරගැනීමේ හැකියාවක් පැවතිය යුතුය. හරි. ඔන්න එහෙනම් ඊළඟට එනවා බස්නායක විනිසුරුතුමාම කියනවා මොකක්ද? මල්ලියා එරෙහි ආර්යරත්න. මේක නඩු තීන්දුව ගොඩක් තියෙනවා ඈ. දැන් පාඩම් කරා. ඒකයි මම මේ ෂෝට් නෝට් එක හදන්න කියන්නේ. මල්ලියා එරෙහි ආරත්නකේ ඉන්නේ බස්නායක විනිසුරු. එයා කියනවා. හරි. ව්‍යවස්ථාපිත නීතිය අපැහැදිලි වන විට හරි ඉංග්‍රීසි නීතිය අදාළ කරගත යුතුද නැද්ද කියන එක සම්බන්ධයෙන් ව්‍යවස්ථාපිත නීතිය අදාළ කරගන්නකොට අධිකරණ තීන්දුව හරහා ඉංග්‍රීසි නීතිය අදාළ කරගන්න පුළුවන්. හරි. අරක කිව්වේ රෝමලන්දේසි නීතිය අදාළ වීම අපිට නතර කරන්න බෑ. හරි ඒක වෙනස් කරන්න බෑ. ඒක වෙනස් කරනවා නම් ඒක ව්‍යවස්ථා දායකයේ ක්‍රියාවලියක් හරහා වෙනස් වෙන්න ඕනේ. හැබැයි බස්නායක විනිසුරුතුමාම කියනවා මේ ඉංග්‍රීසි නීතියේ අදාළ වීම සම්බන්ධයෙන් ගැටලුවක් එනකොට ඒක අපැහැදිලි වෙනකොට නිහඬ නම් ඒ පනත එහෙනම් අපිට අධිකරණයේ තීන්දුව හරහා අධිකරණ තීන්දුව හරහා ඉංග්‍රීසි නීතිය අදාළ කරගන්න පුළුවන්. දැන් උදාහරණයක් විදිහට මම මෙහෙම කියන්නම්කෝ ඔකට. හොඳම උදාහරණයක් විදිහට මම කියන්නම්. හරි. දැන් අපිට තියෙනවා බාර ආඥා පනත. මේ බාර ආඥා පනතේ දෙවනි වගන්තිය. මේක අතිශය වැදගත් වගන්තියක් අපි ඉස්සරහට කරන්න තියෙන වගන්තිය. දෙවනි වගන්තිය. අපි මේකට තමයි කියන්නේ කාසුස් ඔමිසුස් රෝල් එක හිස්තැන් පිරවීමේ වගන්තිය. හරි. හිස්තැන් පිරවීමේ වගන්තියක් මේ. දෙවනි වගන්තිය. මේක කියනවා යම්කිසි කරුණක් සම්බන්ධයෙන් මේ බාර ආඥා පනත නිහඬ නම් බාර ආඥා පනත නිහඬ නම් ඒ කරුණ සම්බන්ධයෙන් ඉංග්‍රීසි නැත්නම් එංගලන්තයේ තත්කාලීන නීතිය අදාළ විය යුතුයි. හරි. ඕක තමයි දෙවෙනි වගන්තියේ තියෙන්නේ. යම් කාරණාවක් සම්බන්ධයෙන්
භාරාරක්ෂා පනත නිහඬ අවස්ථාවකදී ඒ කියන්නේ ව්‍යවස්ථාපිත ප්‍රතිපාදනයන් නොමැති අවස්ථාවකදී එංගලන්තයේ තත්කාලීන නීතිය අදාළ කරගන්න කියලා කියනවා ඒ කරුණ සම්බන්ධයෙන්. එහෙනම් ඒක වෙන්නේ අධිකරණයේදීනේ. අධිකරණයේදීනේ ගැටුම් ඇති වෙන්නේ. අධිකරණයක් තුලදී ප්‍රශ්නගත වෙනකොට විනිසුරුවරයා බලාගෙන යනවා අම්මා පනත නිහඬයි. පනත මේ සම්බන්ධයෙන් කොහෙවත් මුකුත් කියලා නැහැ. තියෙන තැන තමයි පනතේ දෙවනි වගන්තිය. දෙක වගන්තියේ කියනවා පනතේ හිස්තනක් තියෙනවා නම් අදාළ කරගන්නලු ඉංග්‍රීසි නීතිය. එහෙනම් අභිමතයක් හම්බ වෙනවා අධිකරණයේ විනිසුරුවරයාට අන්න ඉංග්‍රීසි නීති මූලධර්ම අදාළ කරගන්න. ඒ කියන්නේ ව්‍යවස්ථාපිත නීතිය ඉංග්‍රීසි නීතිය අදාළත්වයේ සම්බන්ධයෙන් නිහඬ නම් අපහැදිලි නම් ඒ වගේ අවස්ථාවකට පුළුවන් අධිකරණයේ විනිසුරුවරයාට අධිකරණ තීරණයක් හරහා ඉංග්‍රීසි නීතිය ඇප්ලයි කරන්න. එහෙම නැතුව ව්‍යවස්ථාව වෙනස් කරන්න ඔහුට අයිතිවාසිකමක් නැහැ. ඒක තමයි මේ බස්නායක විනිසුරුතුමාගේ ප්‍රධානම මතවාදය බවට පත් වෙන්නේ. ඔහු පළවෙනි නඩුවේදී කිව්වා RDL අදාළ වීම, රෝමලන්දේසි නීතිය අදාළ වීම, ඉංග්‍රීසි නීතිය අදාළ කරගන්නේ කෙසේද කියන එක ව්‍යවස්ථාකරණයේ කාර්යයක්. ව්‍යවස්ථාදායකයෙ විසින් තමයි ඒක කරන්න ඕන. අපිට ඒක අධිකරණයෙන් කරන්න බෑ. හරි. ව්‍යවස්ථාදායකයේ කියන ප්‍රමාණයෙන් තමයි අපි ඒක අදාළ කරගන්නේ. හැබැයි ඒ යම්කිසි කරුණක් සම්බන්ධයෙන් ඉංග්‍රීසි නීතිය අදාළ වෙනවාද නැද්ද කියන එක සම්බන්ධයෙන් ඒක නිහඬ නම් පනත අන්න එහෙනම් අධිකරණයේදී තීන්දුවක් කරා අධිකරණය තුලදී අභිමතයක් තියෙනවා විනිසුරුවරයාට තීන්දුවක් කරා ඉංග්‍රීසි නීතිය අදාළ කරගන්න. හරි. ඔක තමයි මල්ලියාරෙහි මේ ආර්යරත්න නඩුවේදී බස්නායක විනිසුරුතුමා කිව්වේ. ගුණසේකර විසින් පෙන්වා දුන් පරිදි ද කොස්තා එරෙහිව ලංකා බැංකු නඩුවේදී අධිකරණයේ ඉංග්‍රීසි නීතියේ අනුගම්‍ය පූර්ව නිදර්ශන යන සංකල්පය හරහා 1799 ප්‍රකාශය සඳහන් මූලාශ්‍ර වෙනස් කළ හැකි බව විනිසුරුවරුන් බහුතරයක් එකඟ විය. හරි. කලින් කතා කරපු නඩු තීන්දුවම තමයි කොස්තා එරෙහි ලංකා බැංකුව HMG ප්‍රනාන්දු සහ වීරමන්ත්‍රී විනිසුරු. හරි. ඔවුන් කිව්වා 799 ප්‍රකාශය වෙනස් කරන්න අපගමනය කරන්න අධිකරණයට අවස්ථාවක් නැහැ. හරි. ඒක කරන්න අධිකරණයට බලයක් නැහැ. හරි. හැබැයි ඔන්න කොස්තාරිහි ලංකා බැංකු නඩුවේදී මොවුන් ගේනවා ඉංග්‍රීසි පොදු නීතියේ තියෙන මූල ධර්මය මොකක්ද? අනුගම්‍ය පූර්ව නිදර්ශන න්‍යාය. මොකක්ද අනුගම්‍ය පූර්ව නිදර්ශන න්‍යාය කියන්නේ? කියන්න බලන්න. ඉහළ අධිකරණ වල නඩු තීන්දුව වලින් පහළ අධිකරණ බැඳී සිටීම අවස්ථාව. ඒක වැරදි. මං කිව්වා හරියට කියන්න. දැන් ඉගෙන ගන්න තියෙන්නේ. සිද්ධිමය සාධක සමාන වෙන අවස්ථාවලදී ඉහළ අධිකරණ වල නඩු තීන්දුව වලින් පහළ අධිකරණ බැඳී සිටිනවා. පහළ අධිකරණ බැඳී සිටී. හරි. එහෙනම් මොකද්ද කියන්නේ? මේගොල්ලෝ මේ නඩු තීන්දුවේදී ඔන්න ඔය මූල ධර්මය අදාළ කරගන්න. අනුගම්‍ය පූර්ව නිදර්ශන න්‍යාය. එතකොට අනුගම්‍ය පූර්ව නිදර්ශන න්‍යායේ මොන මූල ධර්මයක්ද? ඉංග්‍රීසි නීතියේ මූල ධර්මයක්. ඒක අදාළ කරගෙන කියනවා මොකද්ද කියන්නේ බලන්න. අනුගම්‍ය පූර්ව නිදර්ශන යන සංකල්පය හරහා 1799 ප්‍රකාශයේ සඳහන් මූලාශ්‍ර වෙනස් කළ හැකි වෙනස් කළ හැකි බව විනිසුරුවරුන් බහුතරයක් එකඟ වූහ. මෙම සන්දර්භය තුල අනුගම්‍ය පූර්ව නිදර්ශන යන්නේ අදහස් කරන්නේ පෙරාධිකරණවල තීන්දුව අඛණ්ඩව අනුගමනය කරමින් නීතියේ වෙනස්කම් සිදු කිරීමේ පුරුද්දයි. එහි ප්‍රතිඵලයක් වශයෙන් 1799 ප්‍රකාශයේ අභිප්‍රාය නොතකා ශ්‍රී ලංකාවේ ඉංග්‍රීසි නීතිය අපගමනයකින් තොරව පවත්වාගෙන යාමේ හැකියාව තිබියදී අධිකරණ ක්‍රියාකාරීත්වය හරහා රෝමලන්දේසි නීතිය සහ දේශීය නීති දෙකම වෙනස් කිරීමේ පියවරගෙන ඇති බවයි. එහෙනම් මොකද වෙන්නේ? 799 ප්‍රකාශයේ මොකද්ද මූලික අරමුණ බවට පත් උනේ? සංවිධිත පාලන ක්‍රමයක් පවතිනවා නම් ඒ පාලන ක්‍රමයේ එනයින්ම ඒ විදිහටම ඉස්සරහට කරගෙන යන එක. හැබැයි මේ නඩුවේදී හඳුන්වලා දෙනවා මොකක්ද? අනුගම්‍ය පූර්ව නිදර්ශන න්‍යාය. පෙර සිදුවීමක් සිද්ධ වෙලා තියෙනවා ABCD කියලා සිද්ධිමය සාධක තියෙනවා. එහෙනම් ඒ ABCD කියන සිද්ධිමය සාධක තියෙන නඩුවට X කියලා තීන්දුවක් ලබා දීලා තියෙනවා නම් පස්සේ ආපු ABCD කියලා සාධක තියෙන එකටත් X කියලාම තීන්දුව ලබා දිය යුතුයි. 799 ප්‍රකාශයෙන් කිව්වට රෝමලන්දේසි නීතිය ඇප්ලයි කරන්න කියලා. එහෙම වුණොත් එහෙම මේකට X දීලා තිබ්බට රෝමලන්දේසි නීතිය ඇප්ලයි කරොත් මේකට දෙන්නේ Y කියලා තීන්දුව. හරි. එහෙම කරන්න බෑ. ඒක යුක්තිය අපගමනය වීම. හරි. ඒක නෛතික යුක්තිය වගේම සාධාරණත්වයේ යුක්තිය අපගමනය වීම. ඒ හින්දා අධිකරණය කියනවා 799 ප්‍රකාශයේ මූලික මූලධර්මය මේක තමයි. අපි ඒක පිළිගන්නවා. හැබැයි එකම සිදුවීමකට අදාළව
මොනවා කරන්න බෑද අපිට තීන්දුව දෙකක් ලබා දෙන්න බෑ. හරිද? ABCD කියලා සිදුවීමක් හම්බෙලා කලින් ඒකට දීලා තියෙනවා නම් X කියලා තීන්දුවක් ඉංග්‍රීසි නීතිය ඇප්ලයි කරලා ඒක රෝමලන්දේසි නීතිය ඇප්ලයි කරාම ඒක Y කියලා තීන්දුවක් එනවා නම් එවැනි තීන්දුවක් අපිට ලබා දෙන්න බෑ. එහෙනම් අපි යුක්තිය අපගමනය වීම වෙනස් වළක්වන්න. හරි. එහෙනම් ඒ යුක්තිය අපගමනය වීම වැළැක්වීම උදෙසා අපි මොකද කරන්නේ? අපි මේ 799 ප්‍රකාශයේ විදිහටම තියෙනවා. ඒක අපි ප්‍රශ්න කරන්න යන්නේ නැහැ. නමුත් අපිට යම් යම් මූල ධර්මයන් අදාළ කරගෙන අභිමතය හරහා අධිකරණ තීන්දුව හරහා ඉංග්‍රීසි නීතිය ඇප්ලයි කරන්න වෙන අවස්ථාවල් තියෙනවා. ඒ වගේ අවස්ථාවලට අපි රෝමලන්දේසි නීතිය අදාළත්වය වෙනස් කරගන්නවා. අපි මේක ඇප්ලයි කරනවා. හරි. ඔන්න කොස්තායරෙහි ලංකා බැංකුවේදී වෙච්ච දේ. ඒක පැහැදිලි වෙච්ච කට්ටිය රේස්සම් කරා. දැන් අර තීන්දුව තුනට ටිකක් වෙනස් මතවාදයන් දෙකක් තමයි ඔය මල්ලි ආයරෙහි ආරාධන සහ කොස්තායරෙහිව ලංකා බැංකුව නඩු තීන්දුවේදී සිද්ධ වෙලා තියෙන්නේ. හරි. දැන් අපි ගත්තු මේක සමීඩරේ සේකුතම්බි සිල්වායරෙහි නීතිපති කොස්තායරෙහිව ලංකා බැංකුව. ඕකේ මතවාදයන් තුනම තමයි අතන තියෙන ඒ වගේම නඩු තමයි. හරි. මෙතෙන්ට ආව මොකද්ද? මල්ලි ආයරෙහි ආරියරත්න ඒ වගේම කොස්තායරෙහි ලංකා බැංකුව. මේකේ බහුතර මතවාදය. හරි. මේවා එතකොට කිව්වේ මොකක්ද? කියපු දේ එතන ඒකයි වැදගත් වෙන්නේ. එකම නඩු වුණාට මෙතනක් තියෙන ඒ නඩුවමයි මෙතනක් තියෙන ඒ නඩුවමයි. කියපු දේ වැදගත් වෙන්නේ. මොකද කරන්නේ? 799 ප්‍රකාශය වෙනස් කරන්න අධිකරණයට බලයක් නැහැ. ඒක පිළිගන්නවා. නමුත් පෙර අධිකරණයකදී එක හා සමාන සිදුවීමකට දාලා X කියලා තීන්දුවක් ලබා දී ඇති අවස්ථාවකදී ඒ හා සමාන සිදුවීමක් වෙනකොට නීතිය වෙනස් වෙන්න බෑ. එහෙම වුණොත් යුක්තිය අපගමනය වීම. ඒ හින්දා අපි අධිකරණ පූර්ව නිදර්ශන න්‍යාය අදාළ කරගන්නවා. ඒක ඉංග්‍රීසි නීතියේ මූල ධර්මයක්. ඒ අනුව අපි තීන්දුවක් ලබා දෙනවා. ඒ තීන්දුව ලබා දෙද්දී නොදැනුවත්වම වගේ ඉංග්‍රීසි නීතිය ඇප්ලයි වෙලා තියෙනවා. අදාළ වෙලා තියෙනවා. ඕක තමයි කොස්තාරෙහිව ලංකා බැංකුව මල්ලි ආයරෙහි ආරාධන ඔය නඩු දෙකේ ප්‍රධානම මූලිකම හරය බවට පත් වෙනවා. හරි. දැන් ප්‍රශ්න තියෙනවා නම් චුට්ටක් ක්ලියර් කරගන්න ඕනේ අර නෝට් එකේ තිබ්බා මේ අර මල්ලි ආයරෙහි ආරියරත්නකේ ඉංග්‍රීසි නීතිය අපැහැදිලි වන විටද ඒකස ඉංග්‍රීසි නීතිය අපැහැදිලි වන විටද ඉංග්‍රීසි නීතිය අදාළ වීම අපැහැදිලි වෙන විට. ඒ කියන්නේ ඉංග්‍රීසි නීතිය පිළිබඳ ව්‍යවස්ථාපිත විධිවිධාන අපැහැදිලි වන විට. අර මම කියලා තුනේ බාර ආරක්ෂා පනතේ දෙවෙනි වගන්තියේ බාර ආරක්ෂා පනත ගෙනාව ඉංග්‍රීසි ජාතිකයින්ගේ එංගලන්තයේ බාර නීතිය තමයි අපිට ඒ විදිහටම දුන්නේ. හැබැයි දෙවෙනි වගන්තියේ ඉංග්‍රීසි බාර ආරක්ෂා පනතේ යම් කිසි කරුණක් සම්බන්ධයෙන් නීතිය අපැහැදිලි වෙනකොට නිහඬ වෙනකොට මොකද්ද ඇප්ලයි කරන නීතිය? මොකද තිබ්බනේ. ඉංග්‍රීසි පොදු නීතියේ නැත්නම් එංගලන්ත නීතිය අදාළ කරගන්නවද? ඉන්දිය බාර ආරක්ෂා පනත අදාළ කරගන්නවද? එහෙම නැත්නම් රෝමලන්දේසි නීතියේ සාධාරණත්වයක සහ සංකල්පයන් අදාළ කරගන්නවද? ඔන්න ඔය තුන තමයි තියෙන ප්‍රශ්නේ. ඒතකොට අධිකරණයේදී මිනිසුරුවරයාට හැකියාවක් තියෙනවා ඉංග්‍රීසි නීතිය අදාළ කරගන්න. Thank you. හරි. එහෙනම් අපි ඉස්සරහට යමු. කෙසේ වෙතත් බ්‍රිතාන්‍ය මිනිසුරුවරුන්ට ලංකාවේ නීතිමය තීරණ ගැනීමේ වගකීම පැවරුණු විට ඔවුන්ට අභියෝග කිහිපයකට මුහුණ දීමට සිදු වූ අතර මෙයට මූලික වශයෙන් හේතු වූයේ ඔවුන්ගේ නෛතික රාමුවට සම්පූර්ණයෙන්ම ආගන්තුක වූ රෝමලන්දේසි නීතිය පිළිබඳව ඔවුන්ගේ දැනුම නොමැතිකමයි. මෙකී යුගයේදී තම බ්‍රිතාන්‍ය සගයින්ට ආධාර සැපීමට නෙදර්ලන්ත මිනිසුරුවරුන් ප්‍රතික්ෂේප කිරීම නිසා තත්ත්වය තවත් උග්‍ර විය. තවද ලන්දේසි නීතියේ මූලික මූලාශ්‍ර වූයේ ලන්දේසි හෝ ලතින් භාෂාවෙන් ලියා ඇති ලේඛන වන අතර ඉංග්‍රීසි භාෂාව පමණක් හොඳින් දන්නා බ්‍රිතාන්‍ය මිනිසුරුවරුන්ට ඒ භාෂාමය අභියෝගයක් විය. හරි. ඔන්න වෙනවා මොකක් වෙනවද? ඔන්න චුට්ට රෝමලන්දේසි නීතිය අයින් වෙනවා. අයින් වෙන හේතු තමයි ලතින් භාෂාවෙන් තියෙන්නේ කියව ගන්න බෑ. නෙදර්ලන්තයේ ඉන්න මිනිසුරුවරුන් සහාය දක්වන්නේ නැහැ. ඔන්න ඔය කාරණාවන් මත හරි රෝමලන්දේසි නීතිය ඇප්ලයි වෙන එක අඩු වෙනවා. බ්‍රිතාන්‍ය මිනිසුරුන් ගණනාවක් රෝමලන්දේසි නීතිය ක්‍රියාත්මක කිරීමට පසුබට වූහ. විශේෂයෙන්ම බර්න්සයිඩ් මිනිසුරු සහ ක්ලරන්ස් වැනි මිනිසුරුවරුන් විසින් පැහැදිලි ලෙසම එය රෝමාලන්දේසිය සම්බන්ධයෙන් සතුරු ආකල්ප ප්‍රදර්ශනය කළ අතර එය ප්‍රායෝගිකත්වයක් නොමැති නොදන්නා සහ නොතේරෙන ක්‍රමයක් ලෙස වටහා ගත්තා. අරගොල්ලෝ කිව්වා හිස්තැනක් ආවොත් ඇප්ලයි කරගන්න. එහෙම නැත්නම් අපි රෝමලන්දේසි නීතිය ඉස්සරහට කරගෙන යන්න. වෙනස්කම් සහිතව තමයි කරගෙන යන්නේ. අපිට ඒක සීමිත වෙනස්කමක් කරන්න පුළුවන්. හරි. හැබැයි මේ බර්න්සයිඩ් මිනිසුරු බර්න්සයිඩ් අග්‍රවිනිශ්චකාරවරයෙක් මේ ඉන්නේ. බර්න්සයිඩ් අග්‍රවිනිශ්චකාරවරයා ක්‍රෑවන්ස් මිනිසුරුතුමා මෙන්න මේ කට්ටිය කෙලින්ම කිව්වා සතුරු ආකල්ප.
මේ මගුල අපිට තේරෙන්නේ නැහැ. මේක ප්‍රායෝගිකත්වයක් නැති, ප්‍රැක්ටිකල් නැති, හරි අපිට තේරෙන්නේ නැති නොදන්න ක්‍රමයක්. ඉතින් අපිට මේකෙන් දාන්න බෑ. අපි දන්න ක්‍රමවේදයට තමයි යන්නේ. හරි. එහෙම කියලා ඔන්න ක්ලැරන්ස් විනිසුරුතුමා කියනවා පෙරේරා හාමිනේ නඩුවේදී. හරි. පෙරේරා හාමිනේ නඩුවේදී කියනවා ලන්දේසි පාලන සමයේදී වෙරළබඩ කර්මාන්තශාලා කිහිපයකින් කෙරෙහි අදාළ වූ 70 වසරකට පමණ පෙර ඕලන්දයේ නැපෝලියන් සංග්‍රහය මගින් ප්‍රතිස්ථාපනය වූ පැරණි නීති පද්ධතියක් වන අතර එහි ප්‍රතිඵලයක් ලෙස වර්තමාන රටෙහි නවීන තත්ත්වයන්ට එහි යෙදීම පිළිබඳ සමකාලීන හැකියාවක් අපට නොමැත. හරි පොඩි හින්ට් එකක් ගහනවා. මේක නැපෝලියන් අධිරාජ්‍යයාගේ කාලයේදී ඒ නැපෝලියන් කෝඩ් එකකින් බිහිවෙච්ච නීතියක් ලන්දේසි නීතිය. ඒක ඒ කාලයට මැච් වුණාට නවීන යුගයක් බවට පත් වෙච්ච දැන් මේ වෙරළබඩ කර්මාන්තශාලා කෙරෙහි මේ රෝම ලන්දේසි නීතිය අදාළ කරගන්න අපිට බෑ. එහෙම හැකියාවකුත් නැහැ, තේරෙන්නේ නැහැ, දන්නේ නැහැ, ප්‍රායෝගිකයක් නැහැ. හරි. ඕක තමයි ක්ලැරන්ස් විනිසුරුතුමා කියපු දේ. හරි. ඔහු කිව්වේ මොකද්ද? ලන්දේසි මුහුදු බල පළාත්වල තියෙන කර්මාන්තශාලා සඳහා මේ රෝම ලන්දේසි නීතිය අදාළ කරගන්න ගියොත් වෙන දේ මොකද්ද? මේ රෝම ලන්දේසි නීතිය නැපෝලියන් අධිරාජ්‍යයාගේ කාලේ බිහි වෙලා ආපු පද්ධතියක්. මේක ඉතා පැරණි පද්ධතියක්, ප්‍රායෝගිකත්වයක් නොදන්නා පද්ධතියක්. එහෙනම් මේ වගේ පද්ධතියක් සමකාලීන දෙවලට රටේ නවීන තත්ත්වයට යොදන්න බෑ. එහෙම හැකියාවක් නැහැ. තවද එම යුගයේදී ලංකාවේ යුක්තිය පසුලීමේ සමස්ත ක්‍රමය පදනම් වූයේ ඉංග්‍රීසි නීති මතය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා නීතිය, අපරාධ නීතිය, පරිපාලන නීතිය සහ වාණිජ නීතිය වැනි වැදගත් නීති ශ්‍රේෂ්ඨයන් මුළුමුලින්ම ඉංග්‍රීසි නීතිය තුළ මුල් බැසගෙන තිබුණි. නීති ආධිපත්‍ය සහ අධිකරණයේ ස්වාධීනත්වය වැනි සංකල්ප ඉංග්‍රීසි නීතියේ ආරම්භ වූ අතර අපරාධ සහ සිවිල් ක්‍රියාපටිපාටි, ජූරි සභාව විසින් නඩු විභාග කිරීම සහ අධිකරණ පූර්වාදර්ශනය බැඳීමේ සංකල්ප වැනි ඉංග්‍රීසි නීති පද්ධතියේ ලක්ෂණ විය. එබැවින් ඉංග්‍රීසි නීති පදනම් කරගත් ක්‍රමයක් බවට ඉංග්‍රීසි නීතිය හඳුන්වා දීම සාපේක්ෂව සරල ක්‍රියාවක් බවට වූයේ. මොකද උනේ? දැන් ඔය ක්ලැරන්ස් විනිසුරු, බර්න්සයිඩ් විනිසුරු සතුරු ආකල්ප දැරුවා. ඔවුන්ගේ මතවාදයන් ඍජුවම අධිකරණයන් හරහා ප්‍රකාශ කළා. ඒ වගේම මේ වෙනකොට යුක්තිය පසුලීම සම්පූර්ණයෙන්ම තිබ්බේ ඉංග්‍රීසි නීති පද්ධතියක් ඇතුලේ. ඉංග්‍රීසි නීතිය තමයි ඇප්ලයි වුනේ. ඒක ඒ වගේම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා නීතිය, අපරාධ නීතිය, පරිපාලන නීතිය, මෙන්න මේ වගේ නීති ක්‍රමයන් සහ ජූරි සභා ක්‍රමය, අනුගාමී පූර්ව නිදර්ශන න්‍යාය, මෙන්න මේ වගේ නීතියේ ප්‍රධාන මූලධර්මයන් නීති පද්ධතිය ඇතුලේ මුල් බැසගෙන තිබ්බා. ඒ හින්දා ඉංග්‍රීසි නීතිය ඔටෝමැටිකලිම අධිකරණයන් හරහා අවසාන වශයෙන් අදාළ කරගන්න විනිසුරුවරුන් විසින් පෙළඹීමක් කළා. තවදුරටත් අධිකරණය තීන්දුවලදී ඉංග්‍රීසි නීතිය ක්‍රියාත්මක කිරීම හරහා රෝම ලන්දේසි නීති මූලධර්ම සීමා කිරීම තවදුරටත් විමසීමේදී පෙනී යන්නේ බ්‍රිතාන්‍ය විනිසුරුවරුන් ඉංග්‍රීසි මූලධර්ම වලට පක්ෂව රෝම ලන්දේසි නීති මූලධර්ම වෙනස් කිරීමට හෝ ප්‍රතිස්ථාපනය කිරීමේ ක්‍රම කිහිපයක් භාවිතා කර ඇති බවයි. ඔවුන් පහත සඳහන් පරිදි අපි බලමු මේ ක්‍රම ටික. හරි, ඒ ක්‍රම එතනින් එතකොට එක කොටසක් අවසන් වෙනවා විනිසුරුවරුන්ගේ මතවාදය මොකක්ද කියන එක. හරි. එහෙනම් විනිසුරුවරුන්ගේ මතවාදය මොකද්ද? මුල් කාලීන විනිසුරුවරුන් හිටියා ඔවුන් මොනවා විදිහට නියුට්‍රල් හිටියා. හරි. නියුට්‍රල් හිටියා. ඒගොල්ලෝ කිව්වා ව්‍යවස්ථාකරණයෙන් තමයි මේක වෙනස් කරන්න ඕනේ, අපිට කරන්න බෑ. හැබැයි ඒ විනිසුරුවරුන්ම කිව්වා ව්‍යවස්ථාවේ අපහැදිලි බවක්, නිහඬතාවයක් ආවොත් අපි ඉංග්‍රීසි නීතිය ඇප්ලයි කරනවා. ඒ වගේම අධිකරණ පූර්ව දේශන න්‍යාය වගේ න්‍යායන ඇප්ලයි කරනකොට අපිට මේ ඉංග්‍රීසි නීතිය අදාළ කරගන්න වෙනවා. ඒ විනිසුරු. තුන්වෙනි විනිසුරුන් කාණ්ඩය කියන්නේ දෙවෙනි ඊළඟට විනිසුරු කාණ්ඩයෙන් තමයි රෝම ලන්දේසි නීතියේ දැඩි ලෙස සතුරු මතවාදයක් දවපු කට්ටිය. බර්න්සයිඩ් සහ ක්ලැරන්ස්. ඔවුන් කිව්වා පෙරේරා හාමිනේකේදී මේක මේ නැපෝලියන් කාලේ ඉඳලා ආපු පරණ නීතියක්, අලුත් ක්‍රමයන් වලට ඒක ඇප්ලයි කරන්න බෑ. හරි, එහෙනම් ඊළඟ නෝට් එකේ මෙන්න මෙතෙන්ට එන්න ඕන මොකද්ද? පෙරේරා හාමිනේ. හරි. ක්ලැරන්ස් විනිසුරුගේ ප්‍රකාශය. හරි, ඔන්න විනිසුරුන්ගේ මතවාදයන් ටික. මේ පළවෙනි ක්‍රමයේ මතවාදය, මෙන්න දෙවෙනි මැදිහත් මතවාදය, මෙන්න තුන්වෙනි එක කෙලින්ම සතුරු මතවාදය. හරි. දැන් ඔය තුන පැහැදිලි වෙච්ච කට්ටිය රේස් සයින් කරමු. දැන් ඕක පාඩම් කරගන්න ලේසියිනේ. මෙතන තියෙන නඩු කීයද? නඩු 6යි. සමීඩ්ඩරෙහි සේගුතම්බි, සිල්වායරෙහි නීතිපති, කොස්තායරෙහි ලංකා බැංකුව, මල්ලියායරෙහි ආරියරත්න, ආයි කොස්තායරෙහි ලංකා බැංකුව, පෙරේරායරෙහි පෙරේරා හාමිනේ. හරි. ටග් ගාලා ඕක විනාඩි 10ක් දෙන්න මතක තියාගන්න දැන්. කියමු දේවල් ටික ෂෝට් නෝට් එක. ටග් ගාලා හරි. මං අහනවා තැනින් තැන හරි. ඔම්ම පාඩම් කරගන්න. මේවට වෙන වෙලාවල් දාගන්න එපා. පන්තියේදීම පාඩම් කරලා අවසන් කරන්න. ඒ වගේම මතක තියාගන්න මේ පාඩමේ අපි කොටස් තුන මොනවද බලන්නේ. පළවෙනි එක බලනවා විනිසුරුවරුන්ගේ මතවාදය. දෙවෙනි එක
ඇප්ලිකේෂන් එක අදාළ කිරීම. තුන්වෙනි එක අර්ථ නිරූපණය. ওই දෙකම එකට යන්නේ. 2යි 3යි එකට යන්නේ. පළවෙනි එක තමයි වෙනස් වෙන්නේ. හරි. නගාලා බලා ගන්න විනාඩි 10ක් දෙන්නම් පාඩම් කරගන්න. කවුද විනිසුරු මොකද්ද ඔවුන්ගේ මතවාදය කියලා කියන්නේ. හරි. මතකයි කියන කට්ටිය රේසන් කරන්න බලන්න. හරි. තිලිනි පැහැදිලි කරලා දෙන්න බලන්න පළවෙනි මතවාදය මොකද්ද? පළවෙනි මතවාදයේ විනිසුරුන්ගේ ඔවුන්ගේ පොදු තත්ත්වය මොකද්ද කියලා පළවෙනි කොටුව. බලාගෙන කියන්න කමන්නේ. සර් මුලින්ම කිව්වේ මේ ඒ කියන්නේ රෝමලන්දේසි නීතිය මෙතන ජයවර්ධන විනිසුරු කිව්වේ එයාලට හැකියාවක් නැහැ වෙනස් කරන්න අධිකරණය මගින් හැකියාවක් නැහැ වෙනස් කරන්න ඕන ව්‍යවස්ථාමය වශයෙන් තමයි වෙනස් කරන්න ඕන. එතකොට ඒකෙදී ගත්තේ සමීඩරේ සේකුතම්බි. ඊට පස්සේ ආයෙම කිව්වා බස්නායක විනිසුරු කිව්වා ඒක ව්‍යවස්ථාවෙන් අදාළ කරගත යුතු ප්‍රමාණයට පමණයි ඒක ඇප්ලයි කරන්න ඕන. ඊට පස්සේ ඒකෙදී සිල්වරේ නීතිපති නඩුවෙන් කිව්වේ ඒක තමයි කිව්වේ. ඊට පස්සේ ආයේ කොස්තාරේ ලංකා බැංකුවේදී සීජේ විනිසුරු සහ HNG ප්‍රනාන්දු විනිසුරු කිව්වේ ඒ වගේ මතවාදයක් තමයි යාළ මුලින්ම කිව්වේ. ඊට පස්සේ යාළම එතකොට දෙවෙනි අවස්ථාවේදී බස්නායක විනිසුරු කිව්වා මේ ඒකෙදී අර හරි. තව කෙනෙක් කියන්න බලමු දෙවෙනි කොටස. කරගත යුතු හරියට හරි තිලිනි. අපි දෙවෙනි කොටස තව කෙනෙකුට දෙමු. දෙවෙනි කොටස තව කෙනෙක් කියන්නේ පළවෙනි එකේ සමීඩරේ සේකුතම්බි සෙල්වාරේ නීතිපති කොස්තාරේ ලංකා බැංකුව. හරි ඔය තුනේදීම පොදුමතවාදයේ බවට පත් උනේ රෝමලන්දේසි නීතිය අදාළත්වය සහ 1799 ප්‍රකාශය වෙනස් කරන්න අපිට අධිකරණයට හැකියාවක් නැහැ. ඒක වෙනස් කරනවා නම් කරන්න ඕනේ ව්‍යවස්ථාකරණය හරහා. ඒ වගේම ඉංග්‍රීසි නීතිය අදාළ කරගන්නවා නම් අපිට අදාළ කරගන්න පුළුවන් ඒ ව්‍යවස්ථාපිත නීතියේ දක්වා ඇති ප්‍රමාණයෙන් සහ ඒ අදාළ කරලා දීලා තියෙන ප්‍රමාණයෙන් කියන එක. හරි. ඕක තමයි සමීන්දරේ සේකුතම්බි එකේදී ජයවර්ධන විනිසුරුතුමත් සිල්වාරේ නීතිපති එකේදී බස්නායක විනිසුරුතුමත් කොස්තාරේ ලංකා බැංකුව එකේදී CG වීරමන්ත්‍රී සහ HNG ප්‍රනාන්දු විනිසුරුතුමෝ දැක්කුවේ. හරි. ඔය මතවාදයෙන් චුට්ටක් බැහැරට ගිය අවස්ථාවක් තමයි මල්ලි ආරේ ආර්යරත්න සහ කොස්තාරේ ලංකා බැංකුව. ඒකේ කොහොමද උනේ කියලා කවුරු හරි කියන්නේ? නග්ගාලා. මල්ලියා ඉදිරියේ ආර්යරත්න නඩුවේදී බස්නායක විනිසුරුවරයා මෙතෙන්දී කියන්නේ ව්‍යවස්ථාපිත නීතිය අපහැදිලි තත්වයකදී නැත්නම් නීතිය නිහඬ නම් ඒ සම්බන්ධව ඉංග්‍රීසි නීතිය අධිකරණ තීන්දුව හරහා හඳුන්වලා දෙන්න අදාළ කරගන්න පුළුවන් කියන එක තමයි මල්ලියා ඉදිරිව ආර්යරත්න නඩුවේදී දක්වන්නේ. උදාහරණයක් විදිහට බාරාඥා පනත නිහඬ අවස්ථාවල ඉංග්‍රීසි නීතිය මේ තත්කාලීන ඉංග්‍රීසි නීතිය නඩු තීන්දුව වලට අදාළ කර ගන්නවා කියලා. තත්කාලීන එංගලන්ත නීතිය. හරි. එංගලන්ත නීතිය අදාළ කර ගන්න පුළුවන් කියන එක
තමයි මේ මතය තමයි මේ අවස්ථාවේදී දැරුවේ. කොස්තා ඉදිරිව ලංකා බැංකු නඩු තීන්දුවේදී විනිසුරුවරුන් ප්‍රකාශ කරේ ඒත් එකම සිද්ධිමය කරුණු සමාන අවස්ථාවකදී පෙර නඩුවකදී දීලා තියෙන තීන්දුවම ඒහා සමාන තවත් නඩු තීන්දුවකදී එම තීන්දුවම ප්‍රකාශයට පත් කළ යුතුයි නැත්නම් නීතිය ස්ථාවරභාවය නැති වෙනවා කියන මතය තමයි එතෙන්දී අදාළ කරගත්තේ. අපි 89 ප්‍රකාශයේ මොකක් තිබ්බත් අපි අධිකරණ පූර්වදේශ න්‍යාය අදාළ කරගන්නවා. ඉංග්‍රීසි නීති මූලධර්මයන් අපිට අදාළ කරගන්න අපිට ගැටලුවක් නැහැ. අපි නීතිය වෙනස් කරන්නයි බැරි. ව්‍යවස්ථාපිත නීතිය වෙනස් කරන්න අධිකරණයට බෑ. අපිට හැබැයි ඉංග්‍රීසි නීති මූලධර්ම අදාළ කරගන්න නොහැකියාවක් නැහැ කියන එක තමයි මේකේ පොදු අදහස බවට පත් වෙන්නේ. හරි. හොඳයි. තුන්වෙනි අවස්ථාව කවුරු හරි ගන්න. සතුරු ආකල්ප දරපු විනිසුරුවරුන් දෙදෙනාගේ මතවාදය මොකද්ද? කවුරු හරි ටක් ගාලා කියන්න. දැන් දෙන්නේ කතා කළා. ටක් ගාලා බය වෙන්න එපා. කවුරුත් නැද්ද? ඉක්මනට එන්න. ඒකෙදි අර්බන් සයිට් සහ නෑ දෙල්නේ එපා. ඔයා කතා කරන්න. දෙල්නෙත් එපා. ප්‍රියංගෙත් එපා. වෙන කවුරු හරි කියන්න. දැන් ඔයගොල්ලෝ ලෝයර්ස්ලා වෙන්න නේද ඉන්නේ ළමයි? නීතිඥවරු නේද? එතකොට නීතිඥවරු වෙන්න කටවහගෙන ඉඳලා පුළුවන්. ගහලා පන්නයි උසාවියේ. හරි. අඩුම ගාන නීතිඥවරයා උසාවියේ ගිහලා කතා කරන්න හරි කාලෙන් ක්ලයන්ට් හරි කතා කරන්න එපා. සේවාදායකයාට කන්සල්ටේෂන් එකක් දෙන්න එපා. ඉතින් කොහොමද ඔයගොල්ලෝ කරන්නේ? ලබන අවුරුද්දේ ඔයගොල්ලන්ට තියෙනවා වයිවා. හරි. ඉතින් නීතිඥවරයෙක් වෙන්න ඕනේ නැහැ. සෙකන්ඩ් ඉයර් වලට ලෑන්ඩ් ලෝ වලට වයිවා තියෙනවා. පැනල් එකක් ඉස්සරහට ගිහලා ප්‍රසන්ටේෂන් එකක් කරලා පැනල් එකේ තියෙන තිඩන් නඩුවක්. හරි. ඉතින් නඩුවට දාලා ප්‍රසන්ටේෂන් එක කරලා පැනල් එක අහන ප්‍රශ්න වලට උත්තර දෙන්නත් ඕනේ. විනාඩි 15ක් 20ක් ඕක යුද්ධයක් වගේ තියෙනවා. ඉතින් ඕවා පුරුදු වෙන්න දැන් මෙතනදී කතා කර මට ඔයගොල්ලෝ පේන්නෙත් නැහැ, දැකලත් නැහැ, දන්නෙත් නැහැ, බැලලත් නැහැ මම ඔයගොල්ලන්ට. ඉතින් මේ ඊටාම සරල කාරණාවක් අහන්න. සතුරු ආකල්ප දරපු විනිසුරුවරුන්ගේ මතවාදය මොකද්ද? උදාහරණ නඩුවත් එක්ක හිටපු දෙන්නත් එක්ක කියන්න තියෙන්නේ. පොඩි මේ පේලි දෙක තුනයි කියන්න තියෙන්නේ. ඕක කියන්න බෑද? මං කියන එක්කෙනා කියන්න බෑ. තුෂාර කියන්න බල. තුෂාරද දන්නේ. හරි සර් ඇහෙනව නේද? ඔව් කියන්න තුෂාර. සතුරු ආකල්ප දරපු විනිසුරුතුමාලා කිව්වේ සර් මේ ඒ කියන්නේ බර්න්සයිඩ් විනිසුරුතුමා ඉන්නවා, කැනස් විනිසුරුතුමා ඉන්නවා. ඒගොල්ලෝ කිව්වේ මේ ලන්දේසි නීතියට වැඩිය ඒගොල්ලෝ ඉංග්‍රීසි නීතියේ දකින්න දේ තමයි ඒක උදාහරණයක් විදිහට මල්ලියා එරියව ආරියරත්න නඩුවේදී පෙරේරා එරියව පෙරේරා හාමිනේ නඩුවේදී මේ පවසනවා මේ ඉංග්‍රීසි නීතිය තමයි යොදා ගන්න ඕනේ කියලා. ඔව් ඒ කියපු දේ කියන්නේ. එයා කියපු දෙයක් තියෙනවනේ. එයා කියනවා රෝම ලන්දේස් නීතිය කියලා කියන්නේ නැපෝලියන්ගේ කාලේ ඉඳලා ආපු අභාවිතාවට ගිය පැරණි නීතියක්. නමුත් ඒක ප්‍රතිසංස්කරණය කරන්න පුළුවන් නීතියක් නෙමෙයි. මේ නූතනයේ තියෙන වෙරළබඩ කර්මාන්ත ශාලාවලට අදාළව මේ නීතිය ඇප්ලයි කරන්න බෑ. මේක භාවිතාවට සුදුසු නීතියක් නෙමෙයි. ප්‍රායෝගික නීතියක් නෙමෙයි. ඒ හින්දා අපි ඉංග්‍රීසි නීතිය අදාළ කරගන්න. හරි. ඔන්න ඔය කතාන්දරේ කියන්න ඕනේ. හරි. හරි. එහෙනම් දැන් ඔය තුන හරි. thank you තුෂාර. ඔය තුන පැහැදිලි කට්ටිය ප්‍රයත්න කරන්න. හිතන එකකව දැන් පැහැදිලි. හැබැයි මෙහෙමයි. පන්තියට ඇවිල්ලා අහගෙන ඉන්න ඕනේ. හරි. උදේට කන්නයි ඒව කරන්න යන්න එපා. හරි. ඒක බ්‍රේක් එකක් හම්බ වෙනවනේ. හොඳට අහගෙන ඉන්න. ඊට පස්සේ හොඳට අහගෙන ඉඳලා ෂෝට් නෝට් එකත් එක්කම පන්තියේදී මේක පාඩම් කරගන්න. එතකොට අපරාධ නැත්තම් කාලය. හරි. එන්නම් වාලේ එන්න එපා අපරාධ ඕගොල්ලෝ වේදම් කරගෙන. හරි. එහෙනම් අපි ඉස්සරහට යමු. ඊළඟට ඔය විනිසුරුවරුන්ගේ මතවාදයන් වලට පස්සේ අපි සාකච්ඡා කරන්න යනවා අධිකරණ තීන්දුවවලදී ඉංග්‍රීසි නීතිය ක්‍රියාත්මක කිරීම හරහා රෝම ලන්දේසි නීති මූලධර්ම සීමා කිරීම යන්න තවදුරටත් විමසීමේදී පෙනී යන්නේ බ්‍රිතාන්‍ය විනිසුරුවරුන් ඉංග්‍රීසි නීති මූලධර්ම වලට පක්ෂව රෝම ලන්දේසි නීති මූලධර්ම වෙනස් කිරීමට හෝ ප්‍රතිස්ථාපනය කිරීමේ ක්‍රම කිහිපයක් භාවිතා කර ඇති බවයි. ඒ කියන්නේ ඉංග්‍රීසි අධිකරණ වලට තීන්දුව වලට පක්ෂ වන ආකාරයට රෝම ලන්දේසි නීතිය වෙනස් කරනවා. එහෙම නැත්නම් මොඩිෆයි කරනවා. හරි. ප්‍රතිස්ථාපනය කරනවා. ඉංග්‍රීසි නීතියට පක්ෂ වෙන ආකාරයට. හරි.
බලමු එතකොට ඉංග්‍රීසි නීතියට පක්ෂ වන ආකාරයට එක්කෝ මේගොල්ලෝ රෝමලන්දේසි නීතිය වෙනස් කරන්න ඕනේ, එක්කෝ රෝමලන්දේසි නීතිය ප්‍රතික්ෂේප කරන්න ඕනේ, එක්කෝ ඉංග්‍රීසි නීතියත් එක්ක සමගාමී වන ආකාරයට යන්න ඕනේ. අන්න ඒ විදිහට කරපු අවස්ථා මොනවාද කියලා අපි බලමු. ප්‍රධාන අවස්ථාවන් 8ක්. ඒ කියන්නේ මේගොල්ලෝ ඉංග්‍රීසි නීති මූලධර්ම වලට, ඉංග්‍රීසි නඩු තීන්දුව වලට පක්ෂ වෙන ආකාරයට, ඉංග්‍රීසි ලෝ එක ඇප්ලයි වෙන ආකාරයට රෝමලන්දේසි නීතියට කරපු දේවල් ටික මොනවාද කියලා දැන් අපි බලමු. ඒක තමයි අර දෙවෙනි සහ තුන්වෙනි කොටස්. හරි. ඇප්ලිකේෂන් එකයි ඉන්ටර්ප්‍රිටේෂන් එකයි. ওই දෙකෙන් තමයි ওই දේවල් ටික කරලා තියෙන්නේ. ඒක උදාහරණ 8ක් තියෙනවා මෙතන. ආකාර 8කින් කරලා තියෙනවා. 8ක් නේද? මතක විදිහට 8ක්. ඔව් 8ක් තියෙනවා. ඔය 8න් අපි බලාගෙන යමු. හරි. ඔන්න පළවෙනි අවස්ථාව. පළවෙනි එක තමයි රෝමානු ලන්දේසි නීතිය විවෘත ප්‍රතික්ෂේප කිරීම. හරි. කෙලින්ම කියනවා මේක හෙලා දැකලා සතුරු ආකල්පයක් තියෙන අර ගොම්පාට් එකක් කියලා කෙලින්ම කියනවා. හරි. නැපෝලියන්ගේ කාලේ ඉඳලා තේරෙන්නේ නැති, තේරුම් ගන්න බැරි, ප්‍රායෝගිකත්වයක් නොදන්නා නීතියක් කියලා කෙලින්ම අයින් කරලම දානවා චැප්ටර් ක්ලෝස්. ඒක තමයි පළවෙනි ක්‍රමවේදය. සතුරු ආකල්ප දරන මිනිසුරුවරුන් කරපු පළවෙනිම දේ රෝමානු ලන්දේසි නීතිය අධිකරණ හරහා විවෘතව ප්‍රතික්ෂේප කළා. බලන්න. ඇතැම් අධිකරණ රෝම ලන්දේසි නීතිය එකහෙලා ප්‍රතික්ෂේප කළ අතර ඒ වෙනුවට ඉංග්‍රීසි නීතිය තෝරාගත්තේය. උදාහරණ විදිහට R versus මෙන්ඩිස් නඩුවේදී අගවිනිසුරු බර්න්සයිඩ් මිනිසුරුතුමා ශ්‍රී ලංකාවේ සමුද්‍රීය පළාත්වල රෝමානු ලන්දේසි අපරාධ නීතිය ඓතිහාසික වශයෙන් භාවිතා කිරීම සම්බන්ධයෙන් සැක පහළ කළේය. ඔහු විසින් ලන්දේසි යුගයේ අපරාධ නීතිය නොදන්නා සහ අපැහැදිලි බව ප්‍රකාශ කළේය. අපරාධ නීතියේ මූලධර්ම සහ ක්‍රියාපටිපාටි සහජයෙන් ඉංග්‍රීසි නීතිය විය යුතු බව ඔහු අවිවාදයෙන් ප්‍රතික්ෂේප කළේය. Boyd versus Staples හිදීද එවැනිම භාවිතාවක් නිරීක්ෂණය කරන ලදී. එහිදී අධිකරණය විසින් වාණිජ නීතිය යොදා ගන්නා ලදී. හරි. මොකද කරන්නේ? බර්න්සයිඩ් අග්‍රවිනිශ්චකාරතුමා කියනවා ඉංග්‍රීසි නීතිය ඇප්ලිකේෂන් එක ක්‍රිමිනල් ලෝ සම්බන්ධයෙන් අපරාධ නීතිය සම්බන්ධයෙන් රෝම ලන්දේසි නීතිය අදාළ කරගත්තු අවස්ථා අපිට හොයාගන්න බෑ. අපරාධ නීතිය සම්බන්ධයෙන් රෝම ලන්දේසි නීතිය මූලධර්ම මොනවාද කියලාවත් අපි දන්නේ නැහැ. එහෙම මේකේ භාවිතා කරලා කියලා කියන්න උදාහරණත් අවස්ථාවලුත් අපිට නැහැ. එහෙනම් අපි කෙලින්ම අපරාධ නීතිය සම්බන්ධයෙන් රෝම ලන්දේසි නීති මූලධර්ම අදාළ කිරීම එපා ඕනේ. අපි අපරාධ නීතිය කරන්නේ ඉංග්‍රීසි නීතියට අනුකූලව. ඉංග්‍රීසි නීති මූලධර්ම වලට අනුව තමයි අපි අපරාධ නීතිය අපරාධ යුක්තිය පසළීම සිද්ධ කරන්නේ. ඒ තමයි R versus Mendes එකේදී කියන්නේ. Boyd versus Staples එකේදී කියනවා මේ වාණිජ කරුණු සඳහා. හරි. commercial purposes එකෙන් නැත්නම් business law එකත් එක්ක තියෙන දේවල් එක්ක වාණිජ කරුණු සම්බන්ධයෙන් රෝම ලන්දේසි නීතිය apply කරන්න අපි දන්නේ නැහැ. අපිට අදාළ නැහැ. කරන්න බෑ. මේක නූතන ලෝකයක් එක්ක යන එකක්. රෝම ලන්දේසි නීතිය පැරණි නීති ක්‍රමවේදයක්. ඒක නූතනයේ තියෙන වාණිජ නීතියට ඇප්ලයි කරන්න බෑ. ඒ හින්දා අපි මේක කරන්නේ නැහැ. අපි කරන්නේ ඉංග්‍රීසි නීතිය. කෙලින්ම කියනවා අදාළ කරන්නේ නැහැ කියලා. ඔය තමයි පළවෙනි ක්‍රමවේදය. රෝම ලන්දේසි නීතිය විවෘතව ප්‍රතික්ෂේප කිරීම. කරපු එක්කෙනා කවුද? විශේෂයෙන්ම ක්ලැරන්ස් සහ බර්න්සයිඩ් මිනිසුරුතුමන් R versus Mendes, Boyd versus Staples අරකට දාන්න පුළුවන්. පෙරේරා එරෙහිව පෙරේරා හාමිනේ. ඒකෙත් ඍජුවම ප්‍රතික්ෂේප කළා මේක පරණ ගොම් නීතියක් කියලා. හරි. එහෙනම් පළවෙනි එක මතකද දැන්? අධිකරණයේ විනිසුරුවරුන් ගත්තු පළවෙනිම තීරණය මොකද්ද? සතුරු ආකල්ප දරපු විනිසුරුවරුන් 100%ක්ම රෝමානු ලන්දේසි නීතිය විවෘතව අධිකරණයක් ඇතුලේ ප්‍රතික්ෂේප කළා. හරි. බර්න්සයිඩ් සහ ක්ලැරන්ස් නම් පෙරේරා එරෙහිව පෙරේරා හාමිනේ, බර්න්සයිඩ් R versus Mendes, Boyd versus Staples. හරි. R versus Mendes එකේදී කිව්වා මුහුදු බඩ පළාත් වලට අදාළ අපරාධ නීතිය සම්බන්ධයෙන් බලනකොට රෝම ලන්දේසි නීතිය අදාළ කරගත්තා. රෝම ලන්දේසි නීතියම අදාළ කරගන්න පුළුවන් කියලා භාවිතාවක් අපිට පැහැදිලිව පේන්නෙත් නැහැ. අපි රෝම ලන්දේසි නීතිය අපරාධ නීතිය ගැන දන්නෙත් නැහැ, අහලත් නැහැ. ඒ හින්දා අපි අදාළ කරගන්නේ ඉංග්‍රීසි නීතිය. අපරාධ යුක්තිය පසළීම සම්බන්ධයෙන් සම්පූර්ණයෙන්ම 100%ක්ම අදාළ කරගන්නේ ඉංග්‍රීසි නීතිය. ඒ වගේම තමයි වාණිජ නීතිය සම්බන්ධයෙන්ුත් අපි අදාළ කරගන්නේ සම්පූර්ණයෙන්ම 100%ක් ඉංග්‍රීසි නීතිය. ඔන්න පළවෙනි ක්‍රමවේදය. ඒක පැහැදිලි වෙච්ච කට්ටිය රේසන් කරා. රෝමානු ලන්දේසි නීතිය ප්‍රතික්ෂේප කිරීම. හරි. එහෙනම් දෙවෙනි එක. හරි. සවිස්තරාත්මක පැහැදිලි කිරීමකින් තොරව ඉංග්‍රීසි නීතිය යෙදීම. සමහර අවස්ථාවලදී උසාවිය අධිකරණය පුළුල් සාධාරණීකරණයක් ඉදිරිපත් නොකර ඉංග්‍රීසි නීතිය භාවිතා කළේය. උදාහරණයක් වශයෙන් R versus Mendes කලින් එකමයි. නඩුවේදී බර්න්සයිඩ් මිනිසුරුතුමා සඳහන් කළේ යටත් විජිත ආක්‍රමණයෙන් ඉක්බිතිව
කලින් පැවති අපැහැදිලි නීති පද්ධතියක් තුළින් පරිපාලනය කිරීමට වඩා අපට හුරු පුරුදු පද්ධතියක් ඒ සඳහා අදාළ කරගත හැකි බවයි. එහි ප්‍රතිඵලයක් වශයෙන් ඉංග්‍රීසි නීතිය මූලික නීති මූලාශ්‍රයක් ලෙස පැහැදිලි කිරීම වලින් තොරව ක්‍රියාත්මක විය. හරි. අර දෙකම එක හා සමානයි. ඒ කියන්නේ දෙකම ඕනනම් එකට යන්නත් පුළුවන් ඕගලන්ට. රෝම ලන්දේසි නීතිය විවෘතව ප්‍රතික්ෂේප කිරීම සහ සවිස්තරාත්මක පැහැදිලි කිරීමකින් තොරව ඉංග්‍රීසි නීතිය අදාළ කිරීම. ඕනනම් දෙකම එකට යන්නත් පුළුවන්, වෙන වෙන වශයෙන් ගන්නත් පුළුවන්. ඒක තමන්ගේ රුචි අරුචිතාවය මත ගන්න. කොහොම හරි පළවෙනි එක RDL විවෘතව ප්‍රතික්ෂේප කිරීම. ඒකත් එක්කම වෙච්ච දේ තමයි වැඩි විස්තරයක් නැතුව හරි විස්තර කිරීමකින් පැහැදිලි කිරීමකින් තොරව ඍජුවම ඉංග්‍රීසි නීති ඍජුවම කියන්න බෑ ඉංග්‍රීසි නීතිය අදාළ කිරීම. හරි. මොකද අපි අධිකරණයකදී විනිසුරුවරයා විසින් තීන්දුවක් ලබා දෙනකොට හරි මෙහෙම දෙන්න බෑ තීන්දුව. විනිසුරුවරයා විසින් තීන්දුවක් ලබා දෙනකොට වරදකරු කරමි දඬුවම මරණ දඬුවම කියලා විතරක් තීන්දුව ලියන්න බෑ. ඇයි ඒ තීන්දුව ලබා දෙන්නේ කියලා එයා ඒක තීන්දුවට legal reasoning හරි නෛතික හේතු දැක්වීමක් කරන්නට ඕනේ. විනිසුරුවරයා අනිවාර්යයි ඒක. හේතු දැක්වීම කියන එක අනිවාර්යයි. තීන්දුවට තමන් මේ තීන්දුවට එළඹීමට හේතු වූ කාරණාවන් මොනවාද? ඒක කරන්නේ සාක්ෂි සම්පින්ඩනයකින්. හරි. සාක්ෂි සම්පින්ඩනයකින් තමයි ඒක සිද්ධ කරන්නේ. එතකොට මේ තීන්දුවක් ලබා දෙනකොට තීන්දුවට හේතු පැහැදිලි කරන්න ඕනේ ඒ සාක්ෂි සම්පින්ඩනය කරලා මෙන්න මේ විදිහට තමයි මම නීතිය අදාළ කරගත්තේ මෙන්න මේ මූලධර්ම අදාළ කරගත්තේ මෙන්න මේ මූලධර්මයට අනුව මෙන්න මෙහෙම සාක්ෂි තිබ්බා ඒ හින්දා තමයි මම මේ තරත්තාව වරදකරු කළා මරණ දඬුවම ලබා දුන්නේ. හරි. එතකොට මොනවාදකින්ද? හරි. එතකොට මේ දෙවනි ක්‍රමය ඇතුලේ විනිසුරුවරයා විසින් හරි පළවෙනි එක විවෘතව ප්‍රතික්ෂේප කළා. හැබැයි මේ ප්‍රතික්ෂේප කරන්න හේතු මොනවාද? ඇයි අපි ඉංග්‍රීසි නීතිය අදාළ කරගත යුත්තේ? අන්න ඒ වගේ සවිස්තරාත්මක ප්‍රකාශයක් කරන්නේ නැතුව එහෙම සාධාරණ පැහැදිලි කිරීමකින් සිදු නොකර මොකද කරන්නේ? අන්න එතනදී අදාළ කරගන්න උත්සාහයක් දරනවා ඉංග්‍රීසි නීතිය පැහැදිලි කිරීමකින් තොරව අදාළ කරගන්නවා. හරි විනිසුරුවරයා R versus Mendes Burnside විනිසුරුතුමා. හරි. එහෙනම් පළවෙනි දෙකම පැහැදිලි වෙන්න ඕනේ. පළවෙනි එක තමයි රෝම ලන්දේසි නීතිය විවෘත අධිකරණයකදී ඍජුවම විවෘතව ප්‍රතික්ෂේප කිරීම. දෙක සාධාරණීකරණයකින් තොරව පැහැදිලි විස්තර කිරීමකින් තොරව ඉංග්‍රීසි නීතිය අදාළ කිරීම. ඔය දෙක පැහැදිලි කට්ටිය රේස්සම් කරන්න. මම මේ නැවත නැවත අහන්නේ ඔයගොල්ලන්ට පැහැදිලිද නැද්ද කියන එක මට අවබෝධ කරගන්න මට ඔයගොල්ලන්ව පේන්නේ. පෙවුණා නම් මට මූණ ටිකක් දැකලා හොයාගන්න පුළුවන් තේරුණාද නැද්ද කියලා. හරි. තුන්වෙනි එක. ඉංග්‍රීසි නීතිය අදාළ වන්නේ යයි පූර්ව නිගමනය කිරීම. ප්‍රිසම්ප්ෂන් එකක්. හරි. පූර්ව නිගමනය කරනවා ඉංග්‍රීසි නීතිය මෙන්න අදාළ වෙනවා. බලමු. සමහර අවස්ථාවලදී විශේෂිත ආරවුල් විසඳීම සඳහා ඉංග්‍රීසි නීති රාමුව සුදුසු බව අධිකරණය උපකල්පනය කළේය. මේ ප්‍රවේශය විශේෂයෙන් ළමා වාරකාරත්වය සිවිල් වගකීම් සම්බන්ධ නඩුවලදී දක්නට ලැබුණු අතර රයිලන්ඩ්ස් versus ෆ්ලෙචර් නඩුවෙන් යථාර්ථ වගකීම වැනි ඉංග්‍රීසි මූලධර්ම වගේම බලපෑමක් ඇතිවිය. මෙම මූලධර්මය විවිධ අවස්ථාවලදී ලංකාවේ නීති රාමුවට අදාළ වන බව පිළිගනු ලැබී. හරි. ඉංග්‍රීසි නීතිය යම් යම් විශේෂේෂ්ත්‍රයන් සම්බන්ධයෙන් යම් යම් කරුණු සම්බන්ධයෙන් අදාළ වෙනවා කියලා පූර්ව නිගමනය කරනවා. දැන් උදාහරණයක් විදිහට මෙන්න මේ ටික දීලා තියෙන උදාහරණයන් තුනක් අපි බලමු. හරි. පළවෙනි උදාහරණය තමයි දීලා තියෙනවා. දැන් දෙවෙනි ෂෝට් නෝට් එකක් ගහගෙන යන්න. හරි. දෙවෙනි ෂෝට් නෝට් එකේ එක මොකක්ද? 100% RDL ප්‍රතික්ෂේප කිරීම. දෙක හේතු දැක්වීමකින් තොරව EL අදාළ කිරීම. R versus Mendes Burnside. අනිත් නඩුව දාගන්න තමයි. Boyd versus Rackles කියන එක. තුන්වෙනි එක මොකක්ද? යම් කරුණු සම්බන්ධයෙන්
ඉංග්‍රීසි නීතියේ අදාළ වන බව පූර්ව නිගමනය කිරීම. එහෙම කරුණු තුනක් දෙකක් කියමුකෝ. පළවෙනි එක ළමුන්ගේ බාරකාරීත්වය. දෙවැනි අවස්ථාව තියෙනවා යථාර්ථ වගකීම. සහ සිවිල් වගකීම. සිවිල් ආරවුල්. හරි අපි කතා කරමු. ළමුන්ගේ බාරකාරීත්වය සම්බන්ධයෙන් ඇයි ඉංග්‍රීසි නීතිය ඇප්ලයි වෙන්න කියලා කියන්නේ? හේතුව වෙන්නේ නැත්තේ ඇයි? පූර්ව නිගමනයක් මේ ප්‍රිසම්ප්ෂන් එකක් තියෙනවා. රෝමනන්දේසි නීතියේ යටතේ ළමයාගේ බාරකාරීත්වය දරන්නේ පියා. හරි. දරුවාගේ බාරකාරීත්වය සම්බන්ධයෙන් වරණීය අයිතියක්. හරි. තෝරා ගැනීම සම්බන්ධයෙන් දරුවාගේ පියාට තමයි වරණීය අයිතිය හම්බ වෙන්නේ. එයා තමයි තීරණය කරන්නේ මං ගාවද දරුවා ඉන්නේ අම්මා ගාවද දරුවා ඉන්නේ කියලා තීරණය කරන්නේ පියා. රෝමනන්දේසි නීතියට අනුව විවැල්ඩි versus ඉවැල්ඩි කියලා නම් තීන්දුව එහෙම තියෙනවා. ඒවා තීරණය කරනවා රෝමනන්දේසි නීතියට අනුව පියා තමයි වරණීය අයිතිය දරන්නේ. හැබැයි ඉංග්‍රීසි නීතියේදී ওই සංකල්පය වෙනස් වෙනවා. ඉංග්‍රීසි නීතියේදී මේ පියාගේ වරණීය අයිතිය ඉවත් කරලා ඉදිරිපත් කරනවා දරුවාගේ උපරිම යහපත. දරුවාගේ උපරිම යහපත දරන්නේ පියා ගාව නම් පියාට. මවට නම් මවට. මිත්තනිය නම් මිත්තනියට. ඔය කවුරුත් නැතුව පරිවාසෙ නම් පරිවාසයට. හරි. ඒක තීරණය කරන්නේ අධිකරණය, දිසා අධිකරණය ඉහළම බාරකරුවා විදිහට පරිවාස වාර්තාවන් කැඳවලා තීරණය කරනවා. හරි. එහෙම නැතුව දුවෙක් වෙච්ච පළියට අම්මට පුතෙක් වෙච්ච පළියට පියාට එහෙම කතන්දර නෑ දැන්. හරි. ඒවා තිබ්බේ රෝමනන්දේසි නීතියේදී පියා තමයි වරණීය අයිතිය තියෙන්නේ. පියාට තමයි තෝරා ගැනීමට අයිතිය තියෙන්නේ. තමන් කාලංගද දරුවාගේ බාරකාරීත්වය දරන්නේ. හැබැයි ඉංග්‍රීසි නීතිය අදාළ වෙනකොට දරුවාගේ උපරිම යහපත වර්තමානයේදී බලන්නේ උපරිම යහපත සලසන්නේ පියා නම් පියා ගාව, මව නම් මව ගාව, ආච්චි නම් ආච්චි ගාව, නැන්ද නම් නැන්ද ගාව, ඒ කවුරුත් නැත්තම් පරිවාස නම් පරිවාස ගාව තමයි ඒක තියෙනවා නම් එහෙම දරන්නේ එහෙම ලබා දෙන්නේ නැහැ. දරුවාගේ කැමැත්ත තිබ්බත් හරි දරුවාගේ කැමැත්තත් නොසලකා හරිනවා සමහර අවස්ථාවලදී අධිකරණයේ විසින්. හරි මොකද දරුවා කියන්නේ තේරෙන්නේ නැහැ නේ. කැමැත්ත හොරෙන් ඒ කියන්නේ මේ නොමග යවලාගත්තු කැමැත්තක් විදිහට සලකන අවස්ථාවලුත් අධිකරණයේ තියෙනවා. හරි. ඔය තියෙන එතකොට ඉංග්‍රීසි නීතිය අදාළ වෙනවා කියලා ප්‍රිසම්ප්ෂන් එකක් තියෙන එක නීති ශේෂ්ත්‍රයක් දරුවන්ගේ බාරකාරීත්වය. දෙවැනි එක තමයි අපි කියමු මෙන්න මෙහෙම. යථාර්ථ වගකීම. ඕකට අපි කියනවා strict liability. හරි යථාර්ථ වගකීම. සාමාන්‍යයෙන් අපි අපරාධ නීතියේ හෝ ඒ වගකීමක් පවරන්න නම් විශේෂයෙන්ම අපරාධමය වගකීම. හරි. යම් ක්‍රියාවක් සම්බන්ධයෙන් යම්කිසි පුද්ගලයෙක්ට වගකීමක් පවරන්න නම් මෙන්න මේවා තියෙනවා. මට උදාහරණයක් ගන්න එක්කෙනෙක් එන්න පිරිමි ළමෙක්. නැග්ගල කොල්ලෙක්. නැග්ගල එන්න. චන්දන කුලරත්න ඉන්නවද? චන්දන අසේල අලහකෝම් ඉන්නවා සර්. හරි. අසේල මම ආව උදාහරණයකට ගන්නේ තරහ වෙන්න එපා. හරි? කතා කරන්න පුළුවන්. හරි අසේල මෙන්න මෙහෙමයි. අසේල ඔයගොල්ලෝ YouTube එකේ වීඩියෝ එකක් දැකලා ඇති. හරි අර දැකලා තියෙනව නේද? කසිප්පු පෙරන තැනකට පැනලා පොලිසියෙන් අල්ල ගන්නවා. අල්ල ගැනීමට හේතුව විදිහට ගන්න මොකද්ද? කොයිල් එකක් තියෙනවා, තඹ බැරල් එක තියෙනවා, තඹ කොයිල් එක තියෙනවා, කසිප්පු පෙරනවා. මූ කියනවා මොකද්ද මූ කියන්නේ? ඔව්සම ඉස්සර පෙරුවා දැන් නම් පෙරන්නේ නැහැ. ඒ හින්දා මාව අරයන් එපා මේ බොරු වැඩක් කරන්නේ වැරදි වැඩක් කරන්නේ කියලා. උතර කියන පොලිස් නිලධාරියා මොකද කිව්වේ? මේ උපකරණ තියෙනවා නම් ඇති. ඔයා පෙරනවා ඒතර වගකීම. ඊට පස්සේ කියනවා යනකොටම එහෙනම් මට ස්ත්‍රී දූෂණයටත් දාන්න චෝදනාවක් ඒකට අදාළ උපකරණත් මං ගාව තියෙනවා කියලා. දැන් එතකොට අසේල මොකක්ද ඕකෙන් අදහස් වුනේ? ඔව් යාට ඔය ඒ කියපු වැරද්ද දෙකම කරන්න හැකියාව තියෙනවා කියන එක තමයි ඒ කියන්නේ මොකද්ද? එකක් තමයි අක්ටොස් රියොස් කියලා කියන්නේ. අක්ටොස් රියොස්. අපි ඒකට කියනවා සාවද්‍ය ක්‍රියාව.
වැරදි සහගත ක්‍රියාවක් තියෙනවා. අනිත් එක තමයි අපි කියනවා මේන්ස්ට්‍රියා. හරි. සාවද්‍ය නැත්නම් සදෝෂී මනස. හරි වැරදි සහගත ක්‍රියාවක් සහ වැරදි සහගත මනසක් තියෙනවා. හරි. දැන් මොකද්ද දැන් හිතුනොත් එහෙම අසේල වාට ස්ත්‍රී දූෂණයක් කරන්න ඕනේ. හරි හිතුණා. සාවද්‍ය මනසක් තියෙනවා වැරදි සහගත මනසක් තියෙනවා. හරිද අසේල? හරි. හැබැයි ඔයා කරලා තියෙනවද කොයි වෙලාවකවත්? කරලා නැහැ. එහෙනම් දැන් ඔයාට වගකීම් පවරන්න පුළුවන්ද මේකට? හිතිච්ච බලියට. හොරකමක් කරන්න හිතුණා. හොරකම් කරලා නැහැ. හරි ලස්සන මුද්දක් තියෙනවා ගන්න හිතෙනවා. හැබැයි ගන්නෑ. ඔයාට වගකීමක් දාලා ඔයාව හිරේ දාන්න පුළුවන් සොරකම නැත්නම් ස්ත්‍රී දූෂණය කියලා ඔයාව දාන්න පුළුවන්. දාන්න බෑ. ඒ කියන්නේ මොකද්ද? අපරාධමය වගකීමක් පවරන්න නම් මේ දෙකම තියෙන්නත් ඕන. හරි. දැන් උදාහරණයක් විදිහට අපි මෙහෙම හිතමු. අසේල ඔයා යනවා කාර් එකේ. හරිද අසේල? හරි. අසේල කාර් එකේ යනවා. යනකොට ඔයාගේ ඉස්සරහින් ඔයාගේ හතුරෙක් එනවා. හරි. ඔයාගේ හතුරෙක් කෙනකොට ඔයා අන්න මේ මඩේ මගේ හතුරා මං තොට දෙන්නම් කියලා කාර් එක එයාව හප්පනවා. හැප්පුවාම එයා මිය යනවා. හරි. දැන් මේකේ සාවද්‍ය ක්‍රියාව තමයි මිනී මැරීම. හරි. මං ඉස්සරහට කියලා දෙන්නම් ඕවා. මිනී මැරීම තමයි සාවද්‍ය ක්‍රියාව. හරි. දැන් ඔයාගේ චේතනාවක් තිබ්බද? තිබුණා. තිබ්බා. ඇයි? චේතනාව කියන එක අදහස් වෙන්නේ ඔයාගේ මොනවා තියෙන්න ඕනද? දැනීමක් තියෙන්නට ඕනේ. අභිලාෂයක් තියෙන්නට ඕනේ. ප්‍රතිඵලයක් අත්කර ගැනීමේ චේතනාවෙන් හැසිරලා ඒ ප්‍රතිඵලය අත්කරගෙන තියෙන්නට ඕනේ. එතකොට තමයි මේන්ස්ට්‍රියා තියනවා කියලා අපි කියන්නේ. ඒ කියන්නේ දැන් ඔයාට එහෙනම් මිනී මැරීම සම්බන්ධයෙන් චෝදනා නගලා වරද කරු කරන්න පුළුවන්ද බැයිද? පුළුවන්. පුළුවන්. දැන් ඔයා දෙවෙනි අවස්ථාව. ඔයා මේ කාර් එකේම යනවා. හරි. මේ කාර් එකේම ඔයා යනකොට ඔයාගේ කාර් එකේ බ්‍රේක් වදින්නේ නැහැ. හරි. ඔයා කාර් එකේ බ්‍රේක් වදින්නේ නැහැ. ඔයා ගිහිල්ලා මිනිස්සෙක්ව හැප්පෙනවා. ඒ මිනිස්සයා පිළිබඳව ඔයා දන්නෙත් නැහැ, දැකලත් නැහැ, කවුද කියලා දන්නෙත් නැහැ. හැබැයි මේ මිනිස්සයා මිය ගිහිල්ලා. දැන් ඔයාට පුළුවන් ද මිනී මැරීම සම්බන්ධයෙන් චෝදනා ගොනු කරන්න? ගොනු කරන්න බෑ. ගොනු කරන්න බෑ. ඇයි ඒ? ඔයාගේ මොකක් නැද්ද? සාවද්‍ය මනස නැහැ. හරි. චේතනාවක් නැහැ. දැන් ඔන්න ඕකම තමයි හරි ඕකම තමයි භාවිතා කළේ ඉස්සර මම මේ අතිරේක කාරණාවක් කියන්නේ LGBTIQ සම්බන්ධයෙන් හරි විශේෂයෙන් මෙන්න මේ දෙක සම්බන්ධයෙන් ලෙස්බියන් and ගේ කියන එක සම්බන්ධයෙන් හරි එතකොට සමලිංගික සේවය ඉස්සර ඉංග්‍රීසි නීතියේ යටතේදී හඳුන්වලා දීලා තිබ්බා දඬුවම තමයි මරණීය දණ්ඩනය හරි මරණීය දණ්ඩනය තමයි දඬුවම හරි එතකොට දැන් මේක මේ සාමාන්‍ය කියන්නේ ඒක මම දන්නේ නැහැ ඔයගලන්ට තේරෙන විදිහට මේක ලිංගික කාර්යයක් සඳහා මරණීය දඬුවම ලබා දීම එතකොට ගැලපෙනවද? එහෙම නැහැනේ සාමාන්‍යයෙන් කරන ලද වරදට සමානුපාතික වෙන්න බෑ දඬුවම. මිනිස්සෙක් මරුවා නම් මරණීය දඬුවමේ කමක් නැහැ. හැබැයි මෙතන මේ සෙක්ස් කරා කියලා මරණීය දඬුවම ලබා දීම සුදුසු වෙන්නේ නැහැනේ. ඒ හින්දා මේ මුල් කාලීනව තිබ්බ නීතිය ඕක. හරි. වෛද්‍යවරුන් කරා මේ මිනිසුන්ව බේර ගන්න ඕන හින්දා WHO එක සහ වෛද්‍යවරුන් මතවාදයක් පළ කළා මේ LGBTIQ යටතේ තියෙන මේ සමලිංගික භාවය කියන එක මනෝව්‍යාධියක් කියලා. හරි. මනෝව්‍යාධියක් විදිහට මොවුන් හැඳින්වුවා. ඒ කියන්නේ මොකද්ද? එහෙම කරනකොට ඒගොල්ලෝ නීතිය ඇතුලෙන් කිව්වා එතකොට දෙයක්. මොකද්ද? අක්ටස් රියුස් තියෙනවා. හරි ඒගොල්ලෝ සෙක්ෂුවල් ඉන්ටර්කෝස් එකක් වෙලා තියෙනවා. ගැටලුවක් නැහැ. හැබැයි මේන්ස්ට්‍රියා නෑ. ඇයි? පිස්සෙක්ට පුළුවන් ද හිතන්න? බෑ පිස්සෙක් කරන දෙයක් වරදක් නෙමෙයි. සිහි විකල් තැනැත්තෙක් කරන දෙයක් වරදක් බවට පත් වෙන්නේ නෑ. ඒකයි නීතිය. එහෙනම් මේ මනෝව්‍යාධියක්. එහෙනම් මේගොල්ලන්ට මොනවා කරන්න බැයිද? මරණීය දණ්ඩනය ලබා දෙන්න බෑ. හරි. ඔන්න ඒ මිනිස්සුන්ව බේර ගන්න වෛද්‍යවරුන් ගහපු ගැටේ WHO එකත් එක්ක එකතු වෙලා ඒගොල්ලෝ ඕක ප්‍රකාශයට පත් කළා මේක මනෝව්‍යාධියක් විදිහට. මුල් කාලීන තත්ත්වය. හරි ඇයි එතකොට මේන්ස්ට්‍රියා නැති වෙනවා. මේන්ස්ට්‍රියා නැති වුණාම මේගොල්ලන්ට දඬුවම් ලබා දෙන්න බෑ. ඒ හින්දා මේගොල්ලන්ගේ ජීවිතය බේරෙනවා. පස්සේ ඕක පිළිබඳ ලෝකයේ කතිකාවතක් ඇති වෙලා ඒ කතිකාවත තුලින් මිනිස්සු තේරුම් ගත්තා මේක ඒගොල්ලන්ගේ වරදක් නෙමෙයි. ඒගොල්ලන්ගේ ජාන වලින් එන ප්‍රශ්නයක් තියෙන්නේ. ඒක මනෝව්‍යාධියක් නෙමෙයි. 1992 මත මතක විදිහට WHO එකෙන් කිව්වා නෑ මේක මනෝව්‍යාධියක් නෙමෙයි. හැබැයි එතකොට ලෝකයේ මේවා පිළි අරගෙන තියෙනවා. හරි
ඒ WHO එක සහ වෛද්‍යවරුන් එකතු වෙලා මේ මෙන්ස්ට්‍රියා එක නැති වෙන්න තමයි මේක මනෝව්‍යාධියක් විදිහට නම් කළේ. හැබැයි දැන් මේ තත්ත්වය නැහැ. හරි. දැන් එතකොට මේ යථාර්ථ වගකීම කියන එකෙන් අදහස් කරන්නේ හරි යථාර්ථ වගකීම කියන එකෙන් අදහස් කරන්නේ අපි දන්නවා දැන් සාමාන්‍යයෙන් වගකීම පවරන නම් මොකක් තියෙන්න ඕනද? ඔය අක්ටෝස්ට්‍රියස් මෙන්ස්ට්‍රියා කියන දෙකම තියෙන්න ඕනේ. වැරදි සහගත ක්‍රියාවයි වැරදි සහගත චේතනාවයි දෙකම තියෙන්න ඕනේ. දෙකම තිබ්බොත් තමයි වගකීම පවරන්නේ. යථාර්ථ වගකීමේදී මොකක්ද? වැරදි සහගත ක්‍රියාවක් තියෙනවා. හැබැයි චේතනාවක් නැහැ. නමුත් වගකීම පවරනවා. දැන් උදාහරණයක් විදිහට මෙන්න මේ වගේ තැන්වල. හරි. පාන් ගෙඩියක් හිතන්න මුදලාලි කෙනෙක් ඉන්නවා. මේ මුදලාලි විකුණනවා ජෑම්. ජෑම් බෝතලේ ගහලා තියෙනවා දොඩම් කියලා. හැබැයි දොඩම් බින්දුවක්වත් නැහැ. ඕකේ තියෙන පුහුල්. හරි. පුහුල් ජෑම් තියෙනවා. හරි. ඒතර මැංගෝ නෙක්ටා කියලා විකුණනවා. මැංගෝ නෙක්ටා නැහැ. තියෙන්නේ මොනවාද? වටක්කා. හරි. වටක්කයි පුහුලුයි. හරි. ඔන්නෝම විකුණනවා. මුදලාලිව අත්අඩංගුවට ගන්නවා පාරිභෝගික අධිකාරීන් නිලධාරීන් ගිහිල්ලා දොඩම් ජෑම් කියලා විකුණනවා. ඕකේ දොඩම් නැහැ. මුදලාලිට කියන්න බෑ මම දන්නේ නැහැ. හරි මම දන්නේ නැහැ මං හිතුවේ ජෑම් දොඩම් තියෙන්නේ කියලා මම දන්නේ නැහැ කියලා කියන්න බෑ. මුදලාලි පාන් ගෙඩියක් විකුණනවා ග්‍රෑම් 400ක් තියෙන්න ඕන කියලා කියනවා. තියෙන්නේ 300යි. මුදලාලිට කියන්න බෑ මම නෙමෙයි හැදුවේ මම දන්නේ නැහැ. ඇයි? පාරිභෝගිකයාගේ ආරක්ෂාව උදෙසා ඒ නීති වලින්ම කියලා තියෙනවා ක්‍රියාව පමණක් ප්‍රමාණවත් චේතනාවක් ඕනේ නැහැ. දන්නවද නැද්ද කියන එක අදාළ වෙන්නේ නැහැ. හරි විෂද්‍රව්‍ය අභින් සහ අන්තරාය ඖෂධ පනත සහ ඊට කලින් තිබ්බ මාදක පනත ඔය දෙක යටතේ හිතන්නකෝ අයිස් කියලා. හරි. අයිස් ළඟ එයාපෝට් එකේදී අල්ලනවා. එයාපෝට් එකේ අල්ලනකොට එයා කියනවා මගේ බෑග් එක තමයි හැබැයි මම දන්නේ නැහැ මෙතනට ආවේ කොහොමද කියලා. හරි. නැත්නම් වෙන කෙනෙක් මට දුන්නා මේක ලංකාවට අරන් යන්න මම දන්නේ නැහැ ඇතුලේ තිබ්බ මොකද. මම දන්නේ නැහැ කියන කෑල්ල කියන්න බෑ වගකීම පවරනවා. ඒක තමයි යථාර්ථ වගකීමකදී වෙන්නේ. ඒක පැහැදිලි වෙච්ච කට්ටිය රේස් හෑන්ඩ් කරන්න. ඕකත් එක්කම තව වගකීමක් තියෙනවා ප්‍රතිපුරුෂ වගකීම. හරි. vicarious liability කියලා කියනවා අපි. vicarious liability කියනවා. හරි. යථාර්ථ වගකීම strict liability, ප්‍රතිපුරුෂ වගකීම vicarious liability. ප්‍රතිපුරුෂ වගකීමකදී ක්‍රියාවක් නැහැ, මනසක් නැහැ, හැබැයි වගකීම පවරනවා. කොහොමද වෙන්නේ? OIC ඉන්නවා. හරි පොලිස් ස්ථානාධිපති ඉන්නවා. පොලිසියේ කොස්තාපල්ලා සෙට් එකක් 4 දෙනෙක් ගිහිල්ලා කාන්තාවක්ව අරගෙන ඇවිල්ලා මේ කාන්තාවට පොලිසියේදී සිදු කරනවා පහර දීමක් සිදු කරලා කාන්තාව මිය යනවා. OIC දන්නේත් නැහැ. දැකලත් නැහැ. කොහෙවත් නැති මිනිස්සෙක්. හැබැයි OICට වගකීම පවරනවා. ඇයි? OIC කියන්නේ සේවා යෝජකයා. සේවා යෝජකයාගේ සේවා නියුක්ති කාලය තුලදී සේවකයන් සිදු කරනු ලබන ක්‍රියාවන් සම්බන්ධයෙන් සේවා යෝජකයා බැඳී පවතිනවා වගකීමට. ඒක තමයි ප්‍රතිපුරුෂ වගකීම. එහෙනම් OICට විරුද්ධවත් FR එකක් වැටෙනවා, ක්‍රිමිනල් කේස් එකක් වැටෙනවා. හරි. ඔය තමයි ප්‍රතිපුරුෂ වගකීම. හැබැයි OIC ක්‍රියාවක් කරලාද පාරක්වත් ගහලවත් නැහැ. දැකලවත් නැහැ. හරි දන්නේවත් නැහැ. හැබැයි මොකක් වෙනවද? වගකීම පැවරෙනවා. ඒක තමයි ප්‍රතිපුරුෂ වගකීම. හරි. දැන් මෙතනදී මේ ඔන්න ඔය කියන સિદ્ધාන්ත මේ යථාර්ථ වගකීම ප්‍රතිපුරුෂ වගකීම මේවා සම්බන්ධයෙන් ඇප්ලයි වෙන්නේ ඉංග්‍රීසි නීතිය කියන එක තමයි ප්‍රිසම්ප්ෂන් එක. පූර්ව නිගමනය. යම් යම් විශේෂ ශ්‍රේෂ්ඨයන් තියෙනවා. ඒ විශේෂ ශ්‍රේෂ්ඨයට අදාළ කරුණු සම්බන්ධයෙන් ඉංග්‍රීසි නීතිය අදාළ වන්නේ යයි පූර්ව නිගමනය කරනවා. දැන් ඔය රයිලන්ඩ් vs ෆ්ලෙචර් රූල් එකත් ඒ වගේ. හරි. රයිලන්ඩ් vs ෆ්ලෙචර්. රයිලන්ඩ් vs ෆ්ලෙචර් රූල් එකේදී කියන්නේ මෙන්න මෙහෙම දෙයක්. හරි. මම ඒක වෙනම පැහැදිලි කරලා දෙන්නම්. හරි. ඒක යථාර්ථ වගකීමේ කොටසක්. ඒකෙදි වෙන්නේ රයිලන්ඩ් vs ෆ්ලෙචර් එකේදී අසල්වැසියෝ දෙන්නෙක් ඉන්න ඕනේ. මේ අසල්වැසියෝ දෙන්න අතර තමයි රයිලන්ඩ් vs ෆ්ලෙචර් එක ඇති වෙන්නේ. මේකේ හිතන්න මේකේ ඉන්නවා නිමල්. නිමල් එයා මේකේ හිතන්න මෙහෙම සිමෙන්ති වලින් ටැංකියක් හදලා මේ ටැංකියේ එයා කොහොමත් පොල්ලෙලි දාලා පොල්ලෙලි පල් කර කර තියෙනවා. හරි. එහෙම නැත්නම් මඩ පොකුණක් පවත්වාගෙන යනවා කියන සුරතල් මසුන් නැති කිරීම සම්බන්ධයෙන්. නිමල් විසින් මේ දේ කරගෙන යනවා. බී ඉන්නවා බිමල්. බිමල් මොකද කරන්නේ? එහා පැත්තේ ගෙදර යා කෝමාරිකා වගා කරනවා. හරි යාගේ වගාවක් තියෙනවා අසල්වැසියා කෝමාරිකා වගාව. හරි.
දැන් මොකද වෙන්නේ? මේ නිමල්ගේ වතුර ටැංකිය කඩාගෙන ගිහිල්ලා හරි බිමල්ගේ ඉඩමේ පවතිනා වූ වගාවට හානි කරනවා. දැන් මේ වගේ සිදුවීමකට අදාළ වෙන්නේ මොකක්ද කියලා බැලුවාම අදාළ කරගන්නේ අපි ඉංග්‍රීසි නීතිය කියලා පූර්ව නිගමනය කරලා තියෙනවා. ඒක තමයි රයිලන්ඩ් vs ෆ්ලෙචර්. හරි රයිලන්ඩ් vs ෆ්ලෙචර් කියලා නඩු තීන්දුවක් තියෙනවා. ඒකේ තියෙන්නේ ඔය වගේ සිදුවීමක්. ඒ සිදුවීමට ඒ කියන්නේ ඒකේ සම්බන්ධයෙන් ගින්නක් සම්බන්ධයෙන් තියෙන්නේ. මේක සම්බන්ධයෙන් එතකොට මේ අසල්වැසියා විසින් ද්‍රව්‍යයක් රැස් කරගෙන තියෙන අවස්ථාවකදී ඒ අසල්වැසියාගේ දැනුම මත හෝ දැනීම නොමැතිව මේ ද්‍රව්‍ය පලා ගිහිල්ලා තියෙන්න ඕනේ. ඒ කියන්නේ අනිත් පැත්තේ ගෙදෙට්ට ගිහිල්ලා තියෙන්නට ඕන. අසල්වැසියන් වෙන්නට ඕන. ඔය කරුණු ටික තෘප්තයි නම් අදාළ වෙන්නේ මොකද්ද? රයිලන්ඩ් ෆ්ලෙචර් රූල් එක. හරි. රයිලන්ඩ් vs ෆ්ලෙචර්. මෙයා දන්නවාද නැද්ද? ඒව අදාළ වෙන්නේ නැහැ. මෙයාට දැනුමක් තියෙනවා. මම ද්‍රව්‍ය රැස් කරගෙන ඉන්නවා. මේක බැරි වෙලාවත් එහා පැත්තට ගියොත් අනතුරක් සිද්ධ වෙනවා. හරි. ඒ කියන්නේ පූර්වාපේක්ෂණයක් තියෙනවා. foreseeability එකක් තියෙනවා. ඒ හින්දා යහුරු වගකීමට ලක් කරනවා. ඒ හින්දා යහුව වගකීමට ලක් කරන්නේ. ඕක තමයි රයිලන්ඩ් ෆ්ලෙචර් රූල් එකේදී වෙන්නේ. හරි. දැන් ඕකටම සමානයි තව එකක් තියෙනවා. ඔයගොල්ලෝ අහලා තියෙනවද දන්නේ පුද්ගලික කරදරය. හරි. කොටස් දෙකක් තියෙනවා. පබ්ලික් නොයිසන්ස් වෙනම තියෙනවා. මහජන කරදරය වෙනම තියෙනවා. පබ්ලික් ප්‍රයිවට් නොයිසන්ස් වෙනම තියෙනවා. පුද්ගලික කරදරය වෙනම තියෙනවා. පුද්ගලික කරදරයේදීත් ඔය වගේම දෙයක් වෙන්නේ. හැබැයි ඒක අසල්වාසීන් වෙන්නම ඕනේ නැහැ. හරි. මම මේ ගෙදර ගහනවා හැමදාම බ්ලූටූත් ස්පීකර් එකක් ගෙනලා හැමදාම රෑ 12ට විතර පටන් ගන්නවා සින්දු ගහන්න. හරි අසල්වාසීම වෙන්න ඕනේ නැහැ. අසල්වාසියාගේ අල්ලපු ගෙදරටත් ඇහෙනවා නම් වටේම ඉන්න කට්ටියට මම ගිහලා පාරට කුණු දානවා නම් හරි බල්ලෙක් ඇති කරනවා ඒ බල්ලා හැමදාම හපනවා නම් බුරනවා නම් ඒවා පුද්ගලික කරදර. හරි. ඒතර ඒක අසල්වාසියම් වෙන්න ඕනේ නැහැ. මහජන කරදරේ දක්වා මේක ව්‍යාප්ත වෙන්නත් පුළුවන්. හරි. ඔය වගේ ක්‍රම ගණනාවක් තියෙනවා. හරි. ඕව ඔක්කොම එතකොට යම් යම් විශේෂයෙන් සම්බන්ධයෙන් ඔන්න ඉංග්‍රීසි නීතිය අදාළ වෙනවා කියලා ප්‍රිසම්ප්ෂන් එකක් තියෙනවා. දැන් රයිලන්ඩ් ෆ්ලෙචර් රූල් එකේදී යථාර්ථ වගකීම කිව්වේ ඔන්න ඕක. මොකද්ද? සාවද්‍ය ක්‍රියාව පමණක් තියෙනවා. සාවද්‍ය මනසක් අවශ්‍ය වන්නේ නැහැ. වගකීමට ලක් කරනවා. ඕක තමයි රයිලන්ඩ් ෆ්ලෙචර් රූල් එකේදී වෙන්නේ. රැස් කිරීමක් තියෙනවා. අසල්වාසීන් රැස් කරපු දේ පලා යාමේ හැකියාවක් තියෙන ද්‍රව්‍යයක්. හරි. එහෙම බැරි වෙලාවත් පලාගෙන ගියොත් අල්ලපු ගෙදරට හානියක් වෙන්න පුළුවන් කියලා දන්නවා. ඒ දැනීම තියෙන හින්දා කඩාගෙන ගියාද නැද්ද යන්න පුළුවන් බෑයිද ඒව අදාළ වෙන්නේ නැහැ. ගියොත් හානියක් වෙලා තියෙනවා නම් වග කියන්න වෙනවා. ඕක තමයි ඉංග්‍රීසි නීති තත්ත්වය. හා දැන් පැහැදිලිද එහෙනම් තුන්වෙනි කාරණාව. තුන්වෙනි කාරණාව තමයි යම් යම් කරුණු සම්බන්ධයෙන් ඉංග්‍රීසි නීතිය අදාළ වන්නේ යයි පූර්ව නිගමනය කිරීම. උදාහරණයක් තමයි දරුවන්ගේ බාරකාරීත්වය, සිවිල් වගකීම දක්වන නඩු සහ යථාර්ථ වගකීම නැත්නම් රයිලන්ඩ් ෆ්ලෙචර් රූල් එක. හා පැහැදිලි කට්ටිය රෙස්සන් කරා. හරි. තුන්වෙනි එක, හතරවෙනි එක. හරි. ඔන්න පළවෙනි එකේ නම් විවෘතව ප්‍රතික්ෂේප කිරීම, දෙවෙනි එක හේතුන දක්වා ඉංග්‍රීසි නීතිය අදාළ කිරීම, තුන්වෙනි එක යම් යම් කරුණු සම්බන්ධයෙන් ඉංග්‍රීසි නීතිය අදාළ වන බවට පූර්වාපේක්ෂණය කිරීම, පූර්ව නිගමනය කිරීම. හරි. හතරවෙනි එක ඉංග්‍රීසි සහ රෝමලන්දේසි නීතිය අතර සමානකම් හඳුනා ගැනීම. හරි. බලන්න බ්‍රිතාන්‍ය විනිසුරුවරුන් තර්ක කළේ ඉංග්‍රීසි නීතිය සහ රෝමලන්දේසි නීතිය යම් සමානකම් ප්‍රදර්ශනය කර ඇති අතර රෝමලන්දේසි නීතිය විය යුතු අවස්ථාවලදී පවා ඉංග්‍රීසි නීතියට පක්ෂව සිටීමට ඒ අනුව ඔවුන්ට හැකි විය. ඔවුන් මෙම සමානකම් හඳුනා ගන්නා පමණක් නොව නීති පද්ධති දෙකෙහි සංකල්ප අපසරණය වන විට ඉංග්‍රීසි නීතිය යොදාගත්හ. රයිට් vs රයිට් හිදී විනිසුරු මිඩල්ටන් කැනන් නීතියේ බලපෑම හේතුවෙන් ඉංග්‍රීසි සහ රෝමලන්දේසි නීතිය අතර සමානකම් ඉස්මතු කළේය. මෙම ක්‍රියාවලියේදී ඔවුන් හඳුන්වා දුන් ඉංග්‍රීසි නීතිය සහ රෝමලන්දේසි නීතිය ලෙස පොදු මූලාශ්‍රයක් ව්‍යුත්පන්න වූ බවක් ඔහු තර්ක කළේය. හරි. සරල අර්ථය ඔලුවට ගන්න. සරල අර්ථය තමයි විනිසුරුවරුන් තර්ක කරනවා යම් කරුණක් සම්බන්ධයෙන් ඉංග්‍රීසි නීතියේ යෙදීමත් රෝමලන්දේසි නීතියේ යෙදීමත් එක හා සමානයි. හරි. රෝමලන්දේසි නීතිය දැම්මත් හම්බෙන්නේ x කියලා තීන්දුව, ඉංග්‍රීසි නීතිය දැම්මත් හම්බෙන්නේ x කියලා තීන්දුව. හරි. එහෙනම් ඇයි අපි රෝමලන්දේසි නීතියට යන්නේ? අපි භාවිතා කරන ඉංග්‍රීසි නීතිය කියලා ඔවුන් එක සාධාරණීකරණය කරා. හරි. ඔන්න එහෙනම් නඩු තීන්දුවලදී කරාපු හතරවෙනි උපක්‍රමය. මොකක්ද? යම් කරුණක් සම්බන්ධයෙන් රෝමලන්දේසි නීතිය එක හා සමානයි ඉංග්‍රීසි නීතියත් එක්ක.
ඒ වගේ අවස්ථාවකදී අපි නොදන්නේ රෝම ලන්දේසි නීතියට යන්න ඕනේ. ඒකත් සමාන නම් තීන්දුවත් ඒ හා සමාන නම් අපි දන්නේ ඉංග්‍රීසි නීතියට යමු. ඕක තමයි right versus right එකේදී කිව්වේ. හරි. එහෙනම් හතරවෙනි කාරණාව පැහැදිලි වෙච්ච කට්ටිය රෙස්සයන් කරා. ඔය කාරණා 8 හොම අනුපිළිවෙලට මතක තියාගන්න. ලේසි. පළවෙනි එක විවෘතව ප්‍රතික්ෂේප කිරීම, දෙවෙනි එක හේතුන දක්වා ඉංග්‍රීසි නීතිය අදාළ කිරීම, තුන්වෙනි එක යම් කරුණු සම්බන්ධයෙන් ඉංග්‍රීසි නීතිය අදාළ වන බවට පූර්ව නිගමනය කිරීම, හතරවෙනි එක ඉංග්‍රීසි නීතියයි රෝම ලන්දේසි නීතියයි සමානසේ දක්වා ඉංග්‍රීසි නීතිය අදාළ කරන බවට සාධාරණීකරණය කිරීම. හරි. හතරවෙනි එක. ඔන්න ඔය කරුණු හතර ඔහොම මතක තියාගන්න. එතකොට පාඩම තව චුට්ටයි තව කරුණු හතරයි තියෙන්නේ මතක තියාගන්න පාඩම ඉවරයි එතකොට. හරි ප්‍රශ්න තියෙනවද? මට චුට්ටක් ඔයගලයන් කවුරු හරි මතයක් පළ කරන්න ඔයගලන්ගේ separation of powers බලතල බෙදීමට වඩා මේක ලේසිද මම කියන එක මේක පැහැදිලිද තේරෙනවද කියන එක? චුට්ටක් කියන්න. ඔයගලන්ට මම මේ කියලා දෙන විදිහ ඔයගලන්ට මේක ලේසිද වඩා තේරෙනවද? මොකද මට ඔයගලන්ව පේන්නේ නැහැ. ඒක තමයි ලොකුම ප්‍රශ්නේ. එහෙනම් ඔයගලන්ගෙන් මට ඒක අහන්නම ඕනේ. මම මේ කියලා දෙන විදිහ ඔයගලන්ට මේ පාඩම තේරෙනවද? ගැටලු තියෙනවද? ස්පීඩ් වැඩිද අඩුද? මේ විදිහ නම් තේරෙනවා සර්. හා. හරි. එහෙනම් තියෙන්නේ මම හිතන්නේ මේ සබ්ජෙක්ට් එකේ අවුලක් තියෙන්නේ. අපි ඒ සබ්ජෙක්ට් එක පොඩියට කරලා ගමු. හැබැයි ඒක දැන් එහෙම පුරුදු වෙන්න එපා. මොකද මේ ඊළඟ අවුරුද්දේ ඉඳලා එහෙම වුණොත් එහෙම අර අමාරුවේ වැටෙනවා ඕගොල්ලෝ. හරි. නීතිය ලේසි නෑ ඉගෙන ගන්න අමාරුයි. එහෙනම් අමාරු විදිහටම ඉගෙන ගන්නත් බලමු. අපි කරගෙන යමු. හරි. මොකද මේක මට දැන් මේක කරද්දි මට මේක මතක් වුණේ මම මේක ඉගෙන ගන්නකොට level 3 වලදී මට මේ පාඩම මෙලෝ සංසාරයක් තේරුන්නේ නැහැ. මට මේක අප්පිරියම් පාඩමක්. මම කවදාවත් මේ ප්‍රශ්නේ විභාගෙට තෝරා අරගෙන නැහැ. හරි. මම ඊටාත්ම අකමැති සබ්ජෙක්ට් එකක් මේ උගන්වන්නේ ඔයගලන්ට. ලීගල් සිස්ටම් කියන එක මම ඊටාත්ම අකමැතියි. හරි. මට එපාම කරපු සබ්ජෙක්ට් එකක් මේක මේ මම කැමති නැති එකක්. නමුත් ඉතින් උගන්වන්න වෙන හින්දා උගන්වනවා. මේ පාඩම විශේෂයෙන්ම ඉංග්‍රීසි නීතිය අදාළත්වය අදාළ කර ගැනීම මම කවදාවත් මගේ විභාගයට මම බලලවත් නැහැ. අල්ලලවත් නැහැ පොත. හරි ව්‍යවස්ථාපිතවර හෝ අධිකරණ තීන්දුව හරහා කරේ කොහොමද කියන එක අල්ලලවත් නැහැ. හරි මම ඊටාත්ම ප්‍රිය කරනවා කැන්ඩියන් ලෝ එක. හරි උඩරට නීතියට. හැබැයි ඔයගොල්ලන්ගේ අලුත් සිලබස් එකේ මට ඒක කියන්න බෑ කැන්ඩියන් ලෝම එයි කියලා. ඒ හින්දා මේ දෙකම අපි බලන්න ඕන. හරි. එහෙනම් පස්වෙනි එක. හරි. තේරුම් කරනකොට පොඩ්ඩක් ස්පීඩ් නැතුව තේරුම් කරන්න පුළුවන් සර්. එතකොට වැදගත් දේවල් ඒ දැම්මම නෝට් ඩවුන් කරගන්න පුළුවන්. නැත්තම් සර් වෙන්නේ ආපහු රෙකෝඩින් එක බලන්න වෙනවා. ඒකින්ද. ඊට මට ඒක නම් ප්‍රශ්නයක් තියෙනවා මේ මගේ ස්ටයිල් එක ඒක මට ඒක ඔයිට වැඩිය ස්ලෝ කරන්න ගියොත් වචන එන්නේ නැහැ. ඊට පස්සේ මට ඒක පැහැදිලි කරන්නම බෑ. හරි සර්. රෙකෝඩින් එක අහන්න නැතුව මොකද එහෙම වුණොත් එහෙම ඕගොල්ලන්ට ඊට වැඩිය හානියක් සිද්ධ වෙනවා. මට මොකද මගේ අදහස ප්‍රකාශ කරගන්න බැරි වෙනවා. මං හිමීට පැහැදිලි කරලා දෙන්න ගියොත් එහෙම. මොකද පොඩක් ඒක රෙකෝඩින් එක දාලා ඕගොල්ලෝ දැන් ඔය ගිය අවුරුද්දේ කට්ටියගෙන් අහන්න ඒගොල්ලෝ රෙකෝඩින් එක මේ ෆාස්ට් ෆෝවර්ඩ් දානවා 2 මේ අර 1.5 නෙමෙයි 2ට දාලා අහන්නේ. ඒගොල්ලන්ට එච්චර ඒක පුරුදු වෙනවා පස්සේ. හරි පොඩ්ඩක් ඒකට හරි සර්. හරි. හරි. හරි සර්. පස්වෙනි එක. රෝමානු ලන්දේසි නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා සාක්ෂි අවශ්‍ය බව අවධාරණය කිරීම. හරි. බලන්න සමහර අවස්ථාවලදී මිනිසුරුවරුන් රෝමානු ලන්දේසි නීතිය ක්‍රියාත්මක කිරීමට අකමැති වූ අතර එහි යෙදුම තවදුරටත් තහවුරු කිරීමට නම් සාක්ෂි අවශ්‍ය බව ප්‍රකාශ කළේ. සිල්වා ඉදිරියේ බාලසූරිය වැනි නඩුවලදී මෙම මතය ප්‍රකාශ කරන ලදී. අගමිනිසුරු ලැසල්ස් විසින් ප්‍රකාශ කරන ලද්දේ 18 වන සියවසේ අවසානයේ ඕලන්දයේ පැවති රෝමානු ලන්දේසි නීතියේ සමස්ත නීති පද්ධතියම යටත් විජිතයකට කිසිවිටක හඳුන්වා නොදුන් බව ප්‍රකාශ කළේ. එසේම කොරැස්ස රබර් කම්පැනි vs සිල්වාහිදී සම්පායෝ මිනිසුරු ප්‍රකාශ කළේ රෝමානු ලන්දේසි නීතියේ නිරූපණය කළ හැකි හෝ ලංකාවට හඳුන්වා දුන් බවට අනුමාන කොටස් පමණක් අදාළ වන බවයි. මොකද කියන්නේ? පස්වෙනි කාරණාවේදී මිනිසුරුවරුන් කියනවා හරි අපි රෝමන් ඩච් ලෝ අදාළ කරගන්නම්. හැබැයි ඒක අදාළ කරා ලංකාවට යටත් විජිතයට අදාළ කළ බවට සාක්ෂි පෙන්නන්න. හරි. රෝම ලන්දේසි නීතිය ලංකාවේ යටත් විජිතයක් විදිහට ලංකාවට අදාළ කළ බවට සාක්ෂි පෙන්නුවොත් අපි රෝම ලන්දේසි නීතිය අදාළ කරගන්නවා. නැත්නම් අදාළ කරන්නේ ඉංග්‍රීසි නීතිය. හරි.
සිල්වාරෙහි බාලසූරිය, කොරස් රබර් versus කොරස් රබර් කම්පැනි versus සිල්වා. සහ ඔතෙන්ටම දාගන්න පුළුවන්. මොකද්ද? කරොංචි හාමිරේ අංගහාමි. හරි. කරොංචි හාමිගේ අංගහාමිකෙන් මොකද කිව්වේ? පැරණි නවබතාවියානු ව්‍යවස්ථා අදාළ කළ බවට සාක්ෂි ඉදිරිපත් කරන්න. හරි. එහෙම වුණොත් ඒක අදාළ කරගන්න පුළුවන්. හැබැයි නවබතාවියානු ව්‍යවස්ථා අදාළ කළ බවට සාක්ෂියක් නැත්නම් අදාළ කරගන්න බෑ. හරි. එහෙනම් පළවෙනි එක විවෘතව ප්‍රතික්ෂේප කිරීම, දෙවෙනි එකට හේතු නොදක්වා අදාළ කර ගැනීම, තුන්වෙනි එක යම් කරුණු සම්බන්ධයෙන් ඉංග්‍රීසි නීතිය අදාළ වන බවට උපකල්පනය කිරීම, පූර්ව නිගමනය කිරීම, හතරවෙනි එක රෝම ලන්දේසි නීතිය ඉංග්‍රීසි නීතියයි සමාන බව දක්වා ඉංග්‍රීසි නීතිය අදාළ කරගන්නා බව පැහැදිලි කිරීම, පස්වෙනි එක රෝමානු ලන්දේසි නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා සාක්ෂි අවශ්‍ය බව ආධාරණය කිරීම. හරි, මට විනාඩියක් දෙන්න. සර් අපිට ඇහෙන්නේ නැතුව ගියා. හරි. මාව ඇහෙනවද? එහෙනම් සර්. හරි. දරන කරුණු පහක් අපි සාකච්ඡා කළා. පළවෙනි කරුණ ඉඳලා ඒක කරුණු පහ නැවත නැවත ආයි කියන්නේ ඒව මතක තියාගන්න. හරි. ඊට පස්වෙනි කාරණාව තමයි රෝම ලන්දේසි නීතිය අපි අදාළ කරගන්න ඕන නම් මේ රෝම ලන්දේසි නීතිය අදාළ වෙච්ච බවට සාක්ෂි ඉදිරිපත් කරන්න අපිට මේ රෝම ලන්දේසි නීතිය අදාළ කරා කියලා සාක්ෂි ඉදිරිපත් කළොත් අපි සාක්ෂි මේ රෝම ලන්දේසි නීතිය අදාළ කරගන්න නැත්නම් අපි ඉංග්‍රීසි නීතිය අදාළ කරගන්නවා කියන මතවාදය. හරි. 6 වෙනි එක රෝම ලන්දේසි නීතිය යල්පැන ගිය නීතියක්සේ සැලකීම. විනිසුරුවරුන් බොහෝ විට රෝමානු ලන්දේසි නීතිය යල්පැන ගිය නීතියක් ලෙස සැලකූ අතර එබැවින් ඒ වෙනුවට ඉංග්‍රීසි නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා ඔවුන් පෙනී සිටියහ. 1891 සිට දකුණු අප්‍රිකානු නඩුවක් වන සිවිලේ versus කොලි නඩුව වැනි ඇතැම් කාරණා සම්බන්ධයෙන් ලන්දේසි නීතිය කිසිවිටක යටත් විජිතයට හඳුන්වා දී නොමැති බව හෝ භාවිතාවට නොගැනීමෙන්
අකාර්යක්ෂම වී ඇති බවට අනුමාන කිරීමට ඔවුන් උදාහරණ ගෙනහා පෑහ. කරංචිහාමි එරෙහි අංගුහාමි වැනි සිද්ධීන් මගින් තහවුරු වූයේ එක්කලත්වයෙකුගේ මරණයෙන් පසු අනාචාරීය සම්බන්ධතාවයකට සම්බන්ධ වූ පුද්ගලයින්ට එකිනෙකා සමග විවාහ වීම තහනම් කරන ලද ලන්දේසි ප්ලකාට් ලංකාවේ කිසි දිනක ක්‍රියාවට නංවා නොතිබූ බව හෝ භාවිතාවට නොගැනීමෙන් නොසලකා හැර ඇති බවය. ඒ ප්‍රතිඵලයක් වශයෙන් රෝම ලන්දේසි නීති සංකල්පය නොසලකා හරිමින් ඉංග්‍රීසි විනිසුරුවරුන් ඉංග්‍රීසි නීතිය ක්‍රියාත්මක කිරීමට පෙළඹවූහ. නැත්නම් තීරණය කළහ. හරි. මොකද එතකොට පළවෙනි එක ප්‍රතික්ෂේප කළා, දෙවෙනි එක තීරණයට හේතු නොදැක්වීම කියන්නේ පැහැදිලි කිරීමකින් තොරව ඉංග්‍රීසි නීතිය අදාළ කළා. තුන්වෙනි එක යම් යම් කරුණු සම්බන්ධයෙන් ඉංග්‍රීසි නීතිය අදාළ වන බවට පූර්වානුමානය කළා. හතරවෙනි එක ලන්දේසි නීතිය සහ ඉංග්‍රීසි නීතිය සමාන කියලා දක්වලා ඉංග්‍රීසි නීතිය ඇප්ලයි කළා. පස්වෙනි එක කතා කළා සාක්ෂි ඉදිරිපත් කරන්න. එහෙනම් අපි ඉංග්‍රීසි මේ රෝම ලන්දේසි නීතිය අදාළ කරගන්නම්. සාක්ෂි නැත්නම් අපි ඉංග්‍රීසි නීතිය අදාළ කරගන්නවා. ඒ වගේම හයවෙනි එක යල්පැන ගිය නීතියක් කියලා ප්‍රතික්ෂේප කරනවා. අභාවිතාව හින්දා යල්පැන ගිය නීතියක් වින්දා මේක අභාවිතාවට ගිහිල්ලා භාවිතා කරන්නේ නැති නීතියක්. ඒ හින්දා අපි ඉංග්‍රීසි නීති මූලධර්ම අදාළ කරගන්නවා. හයවෙනි එක. හත්වෙනි එක රෝමානු ලන්දේසි නීතිය ඌන සංවර්ධිත නීතියක් ලෙස විවේචනය කිරීම. ඉංග්‍රීසි නීතියට පක්ෂ විනිසුරුවරුන් රෝම ලන්දේසි නීතිය දිගින් දිගටම විවේචනය කළ අතර ඒ ඌන සංවර්ධිත සහ නූතන ලෝකයට නොගැලපෙන ලෙස සංලක්ෂිත කළහ. ඔවුන් ඉංග්‍රීසි නීතිය සමකාලීන අංග සහ එහි භාවිතාවේ ඇති වටිනාකම් ඉස්මතු කළහ. නිදසුනක් වශයෙන් රෝමානු ලන්දේසි නීතිය කිසි දිනක ලංකාවේ හඳුන්වා දී හෝ අනුගමනය නොකළ බවත් ඉංග්‍රීසි නීතිය ඇති වාසිදායක ස්වභාවය ඒ පිළිගැනීම සහ යෝගී වූ බවත් සිල්වා එරෙහි බාලසූරියෙහිදී මිඩල්ටන් විනිසුරු පෙන්වා දී. කියන මොකක්ද? මේක නිර්දය ලෙස විවේචනය කරනවා රෝමානු ලන්දේසි නීතිය ඌන සංවර්ධනය වෙච්ච නැති නීතියක්. ඒක කවදාවත් ලංකාවට දැම්මා කියලා හිතා ගන්නත් බෑ. ඒ හින්දා මේක ඉංග්‍රීසි නීතිය ඇති වාසසහගත ස්වරූපය අපි මේ නඩුවලට අදාළ කරගමුයි කියලා ඉංග්‍රීසි නීතිය අදාළ කරගන්නවා. හරි. එහෙනම් රෝම ලන්දේසි නීතිය ඌන සංවර්ධන නීතියක් ලෙස විවේචනය කිරීම. සහ 8 වෙනි එක රෝමානු ලන්දේසි නීතිය වෙනස් කිරීම අධිකරණයේ සතු අධිකාරී බලය. ඇතැම් විනිසුරුවරුන් ඉංග්‍රීසි නීතිය භාවිතා කළ අතර රෝමානු ලන්දේසි නීතිය වෙනස් කිරීමට අධිකරණයට වරප්‍රසාද සහ අධිකරණ බලය ඇති බව අවධාරණය කළේය. කොරස් රබර් සමාගම එරෙහි සිල්වා නඩුවේදී විනිසුරු වුඩ්රෙන්ටන් ප්‍රකාශ කරේ පිරිසුදු සහ සරල රෝමානු ලන්දේසි නීතිය මුළු මුලින්ම ලංකාවේ නොතිබුණු බවයි. ඒ ව්‍යවස්ථාපිත නීතිය හා අධිකරණ තීන්දුව හරහා විවිධ ආකාරයෙන් වෙනස් කර තිබුණු බවයි. තව ඕනනම් ඔතෙන් දාගන්න මොකක්ද? ඔය රෝම ලන්දේසි නීතිය සම්බන්ධයෙන් තිබ්බ තෙරුණාංශයේ එරෙහි මැනිකා කියලා නඩු තීන්දුවක්. හරි. රෝම ලන්දේසි නීතියේ තිබ්බ කාලාවරෝධය සම්බන්ධ නීතිය. හරි. කාලාවරෝධය සම්බන්ධයෙන් රෝම ලන්දේසි නීතිය කාලාවරෝධී ආඥා පනතත් පැනවීමත් එක්කම සම්පූර්ණයෙන්ම මෙරටින් තුරන් කරලා දැම්මා. දැන් අදාළ වෙන්නේ ඉංග්‍රීසි නීතියයි කියලා කියපු නඩු තීන්දුව තමයි තෙරුණාංශයේ එරෙහි මැනිකා නඩු තීන්දුව. එහෙනම් දැන් ඔයගොල්ලන්ට පැහැදිලි කොහොමද අධිකරණයක් තුලදී මිනිසුරුවරුන් විසින් ඔවුන්ගේ මතවාදයන් සහ ඔවුන්ගේ ඒ කියන ක්‍රමවේදයන් ඇසුරෙන් ඉංග්‍රීසි නීතිය වක්‍රාකාරයෙන් ව්‍යවස්ථාපිත ක්‍රමවේදයකින් තොරව අපේ රටේ නීති පද්ධතියක් ඇතුළට ගෙනාවේ කියන එක. පැහැදිලි කට්ටිය රෙස්සන් කරා. හරි. එන ගන්න බලමු. සාරාංශයක් ලෙස පෙන්වා දිය හැක්කේ ඉහත ක්‍රම භාවිතා කිරීමෙන් 19 වන සහ 20 වන සියවසේ මුල් භාගයේ අධිකරණයන් රෝම ලන්දේසි නීතියේ යෙදීම සීමා කළ අතර ඉංග්‍රීසි නීතිය භාවිතා කිරීම අනුමත කර ඇති බවයි. එහෙනම් රෝම ලන්දේසි නීතිය සීමා කරලා ඉංග්‍රීසි නීතියේ යෙදීම අනුමත කළා. අධිකරණ තීන්දුවවලදී නීති අර්ථ නිරූපණය කිරීම හරහා ඉංග්‍රීසි නීතිය පිළිගැනීම යන විමසීමේදී ශ්‍රී ලංකාවේ අධිකරණ විසින් රෝම ලන්දේසි නීතිය වෙනුවට ඉංග්‍රීසි නීතිය සංස්ථාගත කිරීමට ඔවුන්ගේ නීතිය පිළිබඳ අර්ථ නිරූපණය හරහා උත්සාහ ගත් ආකාරය ඉහත දක්වා සිටී. ඔවුන් විවිධ අවස්ථාවලදී ඉංග්‍රීසි නීති මූලධර්ම ශ්‍රී ලංකාවේ නීති පද්ධතියට ව්‍යාප්ත කළහ. නිදසුනක් වශයෙන් සොයිසා එරෙහිව සොයිසාහිදී අධිකරණයට සාක්ෂි ආරක්ෂා පනත අර්ථකථනය කරන අතර පෙරේරා එරෙහිව තිසරාහිදී බාර ආරක්ෂා පනත කටයුතු කළහ. කනපති බිල්ලේහි පාර්පති බිල්ලේදී සුජාතභාවයේ පූර්ණ නිගමනය හෙවත් සාක්ෂි ආරක්ෂා පනත 112 වගන්තියේ ඉංග්‍රීසි සමග අර්ථකථනය කරන ලදී. හරි. එහෙනම් සොයිසා එරෙහිව සොයිසායකේදී ඉංග්‍රීසි සාක්ෂි නීතිය ගෙනාවා. පෙරේරා එරෙහි තිසරායකේදී ඉංග්‍රීසි බාර නීතිය ගෙනාවා. කනපති බිල්ලේ එරෙහි පාර්පති බිල්ලේකේදී උදාහරණයක් විදිහට සුජාතභාවයේ පූර්ණ නිගමනය
කියන්න බලන්න දන්නවද ඔයගොල්ලෝ සුජාතභාවයේ පූර්ණ නිගමනය කියන්නේ මොකද්ද කියලා? මොකක්ද සුජාතභාවයේ පූර්ණ නිගමනය කියලා කියන්නේ? සාක්ෂි ආරක්ෂා පනත 112 වගන්තිය. මොකද 112 කියන්නේ? විවාහයක් පවතින අවස්ථාවකදී හෝ විවාහය විසුරුවා හැරීමෙන් පසු අවස්ථාවකදී එම විවාහයේ කාන්තාවට විවාහය විසුරුවා හැරීමෙන් දින 280ක් ඇතුළත උපන් දරුවාගේ පියා එම විවාහයේ පුරුෂයා වේ. හරි. මොකද්ද කියන්නේ? විවාහයක් පවතින අවස්ථාවකදී හරි. විවාහය විසුරුවා හැරීමෙන් පසු දින 280ක් ඇතුළත දරුවෙකු හම්බුනොත් මේ දරුවාගේ පියා එම විවාහයේ පුරුෂයා. ඔන්න ඕක තමයි පූර්ව නිගමනය. හරි. ඒතර මේ පූර්ව නිගමනය මේවා අදාළ වුණේ ඉංග්‍රීසි නීතිය යටතේ තමයි ආවේ. ඒතර වර්තමානයේදී DNA තිබ්බට ඉස්සර DNA තිබ්බේ නෑනේ. ඉස්සර DNA නැති හින්දා ඔය පූර්ව නිගමනය තමයි අදාළ කරන්නේ. ඒතර මේ පූර්ව නිගමනය බිඳ හෙලන්න පුළුවන් පූර්ව නිගමනයක්. හරි. තාත්තා ඇවිල්ලා කියන්න ඕනේ මේ පුරුෂයා ඇවිල්ලා කියන්න ඕනේ මම මෙයත් එක්ක ලිංගික ප්‍රවේශයක් සිද්ධ කළේ නෑ. හරි. ලිංගික ප්‍රවේශයක් මෙයත් එක්ක සිද්ධ වුණේ නෑ. සිද්ධ නොවෙන්න හේතුව තමයි මම හිටියේ රට. මම හිටියේ උම්මත්තකාගාරයක. මම හිටියේ බන්ධනාගාරගත වෙලා. නැත්නම් මම හිටියේ රටේ මේක රෝලේ ඒක රෝලේ. මට මෙයත් එක්ක සත්‍ය වශයෙන්ම සෙක්ෂුවල් ඉන්ටර්කෝස් එකක් කරන්න අවස්ථාවක් හම්බුනේ නෑ. හරි. එහෙම නැත්නම් දෙවරේට යාප්පු කරන්න ඕනේ මම ලිංගික බෙලහීන පුද්ගලයෙක්. හරි. මම ලිංගික බෙලහීන පුද්ගලයෙක් මට දාව ළමයි ඉපදින්නේ නෑ. එහෙනම් ඒත් පූර්ව නිගමනය මිදෙහෙලනවා. එහෙම නැත්නම් කියන්න ඕනේ මම මෙයත් එක්ක සෙක්ෂුවල් ඉන්ටර්කෝස් එක කළේ ජනවාරි මාසේ. දරුවා ඉපදිලා තියෙන පෙබරවාරි මාසේ. හරි. එහෙම අවස්ථාවලදී මේ මං කරපු මේ ලිංග ප්‍රවේශයෙන් හින්දා නෙමෙයි මේ දරුවා ඉපදිලා තියෙන්නේ. මේ දරුවාගේ අර දින 280ක කියන කාලය තෘප්ත වෙන්නේ නැහැ. එක්ක කලින් එක්ක පස්සේ. හරි. ඔන්න ඔය වගේ ඒවා ඉදිරිපත් කළොත් මේ පූර්ව නිගමනය බෙදහලන්න පුළුවන්. නමුත් පූර්ව නිගමනය අදාළ වුණා කොහොමද? ඉංග්‍රීසි නීතියට අදාළ. හරි. එහෙනම් පැහැදිලිනේ. සාක්ෂි ආරක්ෂා පනතට අදාළව සාක්ෂි නීතියට ඉංග්‍රීසි නීති මූලධර්ම ගෙනාවා. බාර ආරක්ෂා පනතට අදාළව බාර ආරක්ෂා පනතේ මූලධර්ම ගෙනාවා. ඔය සුජාතභාවයේ පූර්ව නිගමනයේ මූලධර්ම ඒ ඔක්කොම ආවේ ඉංග්‍රීසි නීතියෙන්. සොයිසා එරිව සොයිසා පෙරේරා එරිව තිසේරා කනපති පිල්ලේරෙහි පාර්පති පිල්ලේ. හරි. ඊට පස්සේ 1801 සහ 1833 අධිකරණ ප්‍රඥාප්ති මගින් මියගිය පුද්ගලයන්ගේ වතු සඳහා පරිපාලකයන් හෝ විධායකයන් පත් කිරීම වැනි අනුප්‍රාප්තික කරුණු ආමන්ත්‍රණය කර විට භාරකරුවන් සහ පාලකයන් පාලනය කරන ඉංග්‍රීසි නීති මූලධර්ම මත පදනම් වූ මුල් නඩු විසඳන ලදී. ඒව නම් එච්චරම අවශ්‍ය වෙන්නේ නැහැ මේකේ වල ටික. අර මුල ටික තමයි අදාළ වෙන්නේ මෙතෙන්ට එනකන් ටික. හරි. මෙන්න මෙතෙන්ට එනකන් ටික 112 පූර්ණ නිගමනට අදාළ ටික. අනිත් ටික නිකන් කියවගෙන යන්න. හරි. කොහොමද දාලා කරේ කියන එක. හරි. භාරකරුවන්ට අදාළව ට්‍රස්ට් ලෝ වලට අදාළව ওই නඩු තියෙන උදාහරණ ටික. හරි. භාණ්ඩ විකිණීමේ ගිවිසුම් සහ වාණිජ නීතිය තුළ ඉංග්‍රීසි නීතිය අදාළ කළ අතර රෝම ලන්දේසි නීතියේදීම සීමා කරන ලදී. නීතිපතියෙහි ආබ්‍රම් සයිබෝ නඩුවේදී ශ්‍රේෂ්ඨාධිකරණය පැහැදිලි කරේ භාණ්ඩ විකිණීමේ ගිවිසුමක් සම්බන්ධයෙන් රෝම ලන්දේසි නීතිය අහෝසි කිරීම නීති සම්පාදනයේ ආරම්භ වන බවයි. ඔතෙන්ටම දාගන්න අර තෙරුණාංශයේහි මැනිකා කියන නඩු තීන්දුව. ඒකෙදිත් කිව්වේ මොකක්ද? කාලාවරෝධය සම්බන්ධයෙන් නීති සම්පාදනය කිරීම කරන්න බෑ. හරි. රෝම ලන්දේසි නීතිය අදාළ වෙන්නේ නැහැ. කාලාවරෝධය ආරක්ෂා පනත තියෙනවා. මේ නීතිපතියෙහි ආබ්‍රම් සයිබෝ කියන්නේ භාණ්ඩ විකිණීම සම්බන්ධයෙන් රෝම ලන්දේසි නීති මූලධර්ම අදාළ කරන්න බෑ. ඇයි මොකක් තියෙනවද? භාණ්ඩ විකිණීමේ ආරක්ෂා පනත තියෙනවා. හරි. අවසාන වශයෙන් සාරාංශ කිරීම යටතේ පෙන්වා දිය හැක්කේ ඉහත කරුණු අනුව නඩු විනිශ්චය සහ නීතිමය අර්ථකථනය මගින් ශ්‍රී ලංකාවේ නීති පද්ධතියට ඉංග්‍රීසි නීතිය ඇතුළත් කිරීමට අධිකරණයේ පියවරගත් බව පැහැදිලි වන බවයි. ඔවුන් රෝමලාන් ලන්දේසි නීතියේදීම සීමා කළ අතර ඔවුන්ගේ තීරණ සඳහා විවිධ සාධාරණීකරණයන් ඉදිරිපත් කරමින් ඉංග්‍රීසි නීතියේ මූලධර්ම ක්‍රමයෙන් ඒකාබද්ධ කළහ. කෙසේ වෙතත් මහාචාර්ය කුරේ පෙන්වා දුන් පරිදි ශ්‍රී ලංකාවේ පද්ධතිය නීති පද්ධතිය තවමත් රෝමානු ලන්දේසි නීති සම්ප්‍රදායන් සහ ඉංග්‍රීසි නීති වලින් වරින් වර ඇතුළත් කිරීම අතර උච්චාවචනය වන වැරදි අර්ථකථන භාවිතාවන් සමග පොරබදී. ඒ කියන්නේ එකට සරල රේඛාවක් යන්නේ යම් තැනකදී රෝම ලන්දේසි නීති අදාළ කරගන්නවා යම් තැනකදී අදාළ කරගන්නේ නැහැ ඉංග්‍රීසි නීති අදාළ කරගන්නවා. මේක පොදු නීති සම්ප්‍රදායක් තියෙන රටක සාමාන්‍ය ගැටුමක් බවට පත් වෙලා තියෙනවා. හරි. කෙසේ නමුත් දැන් ඕගලන්ට අවබෝධයක් තියෙනවා. එහෙනම් කොහොමද වක්‍රාකාරයෙන් කොහොමද අධිකරණයක් තුලදී විනිසුරුවරුන් විසින් ඉංග්‍රීසි නීතිය අදාළ කරගත්තේ? හරි. දැන් මේකට ෂෝට් නෝට් එකක් ගහලා පාඩම් කරගන්න පුළුවන් කියන කට්ටිය රේස් සෑන් කරන්න බලන්න. පාඩම පැහැදිලි කියන කට්ටිය පැහැදිලි නේද? අමාරු නෑ මේ පාඩම.
හරි. මෙහෙමයි. එක එක පුද්ගලයන්ගේ රුචි අරුචිකම් තියෙනවා සබ්ජෙක්ට් වලට. ඒක තමයි ප්‍රධානම දේ. හැබැයි ඒ ගැට්ට පොඩ්ඩක් කඩා ගන්න ඕනේ. දැන් මම ඇත්තටම මේ විෂයට පොඩ්ඩක්වත් කැමති නෑ. හරි හැම අවුරුද්දකම එහෙම විෂයන් තියෙනවා. සාමාන්‍යයෙන් level 4 වලදී විතරයි එහෙම එකක් තිබ්බේ නැත්තේ මගේ. එහෙම නැතුව ගත්තොත් එහෙම level 3 වලදී මම legal systems වලට පොඩ්ඩක්වත් කැමති නෑ. level 6 වලදී මේකට මොනවාද label law වලට චුට්ටක්වත් කැමති නෑ. level 5 වලදී මට තිබ්බ සබ්ජෙක්ට් අතරින් admin law වලට මම පොඩ්ඩක්වත් කැමති නෑ. හැම අවුරුද්දකම එකක් තිබ්බා level 4 වලදී අරෙන්න. ඒ වුණාට ඒවා ඔක්කොම අපි කරන්න එපා. ඒක ඔක්කොම අපි ඉගෙන ගන්න ඕනේ, විභාගෙ ලියන්න ඕනේ, සමත් වෙන්න ඕනේ. එහෙම නැත්නම් අපිට නීතිඥවරයෙක් වෙන්න බෑ. හරි ඒ හින්දා ඒ ගැට්ට චුට්ටක් කඩා ගන්න. දැන් මට හිතෙනවා ඉතින් මම ඒ කාලේ මොඩ වැඩක් කළේ අකමැත්තෙන් වගේ හිටියට මේක තාම සරල දේවල් තිබිලා තියෙන්නේ කියලා. ඒ කාලේ අපිට බලන්න හිතෙන්නේ නැති එකක් තිබ්බේ. එහෙම අපිට ගයිඩ් කරන්න කවුරුත් හිටියේ නෑ. එහෙම තිබ්බේ නැති හින්දා. දැන් ඕගලන්ට එහෙම ප්‍රශ්නයක් නෑ. ඒ හින්දා වැඩ ටික හරියට කරගෙන යන්න. හරි මම මෙතනින් මේ ක්ලාස් එක නවත්තනවා 10 මාරට මම පටන් ගන්නවා ඊළඟ ක්ලාස් එක. ඔයගලගෙන් අහන්න මම ඊළඟට ඔයගලන්ට කරන්න ඕනේ constitutional law වල මොකක්ද මේ නීතිය ආධිපත්‍ය කියන අමාරු පාඩමක් කරන්නද? එහෙම නැත්නම් මොකක්ද interpretation වලට අදාළව තියෙන external aids or internal aids කියන කොටස කරන්න. මොකද්ද ඔයගලගේ අදහස? කන්ස්ටිටියුෂන් එක කරමුද සර්? constitution එක. එතකොට සර් අපිට මේ රෙකෝඩින් එක චුට්ටක් ආයිසරයක් බලන්න වෙලා තියෙනවනේ. හරි එහෙනම් අපි අමාරු පාඩමට යමු. එහෙනම් constitution අනිත් අය ඒකට එකක දෙකක කටිය රේසන් කරන්න. කොහොම වුණත් කවද වුණත් ඔය දෙක කරලා ඉවර කරන්න ඕනේ. අද කරන්න තියෙන එකයි මම මේ අහන්නේ. හරි එහෙනම් අපි 10 මාට පටන් ගන්නවා rule of law constitutional law වලට අදාළව නීති ආධිපත්‍ය කියන කොටස. සහ හෙට දවසේ උදේ නේද මම ඔයගලන්ට පන්තිය දාලා තියෙන්නේ. චුට්ටක් බලන්න හෙට දවසේ උදේ පන්තිය තියෙනවා නම් උදේ පන්තියක් පැවැත්වන්නේ නැත. ඒ පන්තිය රාත්‍රී 8ට පැවැත්වේ. හරි ඔයගලන්ට උදේ පන්තිය දාලා තියෙන මට මතක විදිහට උදේ 8 පන්තිය කැන්සල්. ඒ පන්තියම හෙට දවසේදී රාත්‍රී 8ට පවත්වන්න වෙනවා. මේ වෙනකම් කරන්න පුළුවන්කම තිබ්බා මේ දැන් මගේ සීනියර් නීතිඥවරයා කතා කරා සීනියර් ලෝයර් එන්න කියලා හෙට උදේ 8 වෙද්දි. හරි. ඒ හින්දා හෙට රෑ 8ට දාගමු. හෙට රෑ 8ට ඔයගලන්ට පන්තිය පැවැත්වෙනවා. මේකේ අනිත් කොටස සහ අනිත් කොටස ඉවර කරමු. එක කොටසක් කවර ඉවර කරන්න පුළුවන් මේ. හරි. එහෙනම් 10 මාට පටන් ගන්නවා. මම අලුත් ලින්ක් එකක් දාන්නම් group එකට. ඒකෙන් join වෙන්න.